ගෞරවනීය මිනිස්ලා අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සාකච්ඡාව ආරම්භ කරමු. මෙතනට අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ පටිච්චසමුප්පාදය කියන අපි දැන් කතා කරේ දිගටම පටිච්චසමුප්පන්නයි කියන මේ වැඩපිළිවෙල ගැන. පටිච්චසමුප්පාදයේ බෙදීම් කීපයක් තියෙනවා. මේකෙන් තෝරගන්න තියෙන්නේ මේක නර පෙළේ තියෙන බුද්ධ දේශනාවේ තියෙන කරුණු කාරණා ටිකක් තෝරගන්නවා විතර නෙමෙයි. මේකෙන් බලන්න හැම වෙලාවකම මෙන්න මේ කියන අපි හැම වෙලාවකම ඉන්නේ පටිච්ච වෙවිනේ. නේද? අවිජ්ජාපච්චය සංඛාර කරනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ත නොවඩන, ඒ කියන්නේ නිවන් මාර්ගේ නොවඩන හැම මොහොතකම අපි ඉන්නේ අවිජ්ජාපච්චය සංඛාරයක් ඇතුලේ. ඒතකොට මේ අවිජ්ජාපච්චය සංඛාර කියන එක බෙදෙනවා. එහෙම නැත්නම් සංඛාර කරන වැඩ පිළිවෙල බෙදෙනවා. අවිජ්ජාපච්චය සංඛාර කියන එක හතරකටත් ඊට මෙහායින් තියෙනවා තව නිවන් මාර්ගයට අදාළව කුසල මූලපච්චය සංඛාර කියලා කොටසක්. ඒක දෙකකට බෙදෙනවා. හරි. එතකොට ඒකේ ලෞකික කුසල මූල ලෝකෝත්තර කුසල මූල දෙකක් බෙදෙනවා. අවිජ්ජාපච්චය සංඛාර කියන එක හතරකට බෙදෙනවා. ඒතර පටිච්චසමුප්පන්න දැන් කවුරු හරි අවිද්‍යාපච්චය සංඛාර කියන වැඩ පිළිවෙල නම් කරන්නේ එයා ඒක හතර ආකාරයකට කරනවා. ඉතින් ඒකත් මහා මේ ලොකු විශේෂ දෙයක් නෙමෙයි. නමුත් අර ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියපු තුනේ අපිට මතක දැන් ඔයගොල්ලෝ මතක ඇති දැන් ලෝභය, රාගය අල්පසාවද්‍යයි, ප්‍රහාණය පහසුයි. අපහසුයි. ද්වේෂය මහාසාවද්‍යයි, ප්‍රහාණය පහසුයි. මෝහය මහාසාවද්‍යයි, ප්‍රහාණයත් අපහසුයි. අන්නේ මෝහ කොටසට අදාළව පටිච්චසමුප්පාද චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා. දෙකක් පෙන්නනවා. ලෝභයට රාගයට ලෝභ පටිච්චසමුප්පාදයක්, ද්වේෂයට පටිඝ පටිච්චසමුප්පාදයක්, මෝහයට විචිකිච්ඡා උද්ධච්ච කියලා දෙකකට බෙදෙන ක්‍රමයක් පෙන්නනවා. ඉතින් මෙන්න මේ ටික දැන් අවිද්‍යාපච්චය සංඛාරයක් ඇතුලේ අපි ඉන්නේ කොයි එකේද කියන එක අපිට දැන් මේක බැලුවාම අපිටම බලා ගන්න පුළුවන් අපි මේ වෙලාවේ ඉන්නේ මොන පටිච්චසමුප්පාදයකද කියලා. ඒක ඇත්තම කතාව කියන්නේ ඇත්තම කතාව බලුවම කෙනෙක් සත්වයක් බිහි වෙන්නේ පංච උපාදානස්කන්ධයක් මත. ඒතර පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ පටිච්ච වීමේ වැඩපිළිවෙලක් මත. ඒ පටිච්ච වීමේ වැඩපිළිවෙල කුමක්ද කියන එක තෝරගත්තොත් ඒකේ තියෙන ගතිය සහ ඒකේ තියෙන උපත අපිටම වටහා ගන්න පුළුවන්. අන්න එතකොට අපිට පුළුවන් කැමැත්තෙන් බැඳෙන සමාන උපත් මොනවද කියලා තෝරගන්න. පටිච්ච සමුප්පාද. පැහැදිලිනේ? එතකොට අපි මේ වෙලාවේ මොන ගතියක් එක්කද ඉන්නේ කියන එකම තෝරගන්න පුළුවන්. හරි? හැබැයි නමුත් අපි තෝරගන්න ඕනේ මේ වෙලාවේ අපි කරන්නේ මොකද්ද? කෙලෙස් හදන එක. පටිච්චසමුප්පාදය කියන්නේ කෙලෙස් හදන යාන්ත්‍රණයක්. ඒ කෙලෙස් හදන එකේ ප්‍රතිඵලය තමයි භවපච්චය ජාති කියලා හටගන්න වැඩ පිළිවෙල. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය ටික විස්තර වෙන කොටසක් තියෙනවා. ඒ ටික අපි සාකච්ඡා කරමු දැන්. ඒකට අදාළව බුද්ධ ශාසනයේ පෙන්වන මේ පටිච්චසමුප්පාදය කියන වචනේ සිංහල තේරුම තමයි පිළිසමුපා. පිළිසමුපා. මේ පිළිසමුපා කියලා කියන්නේ පටිච්චසමුප්පාද සිංහල වචනේ තමයි පිළිසමුපා. පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? පාලි වචනය. හරි? ඒක පිළිසමුපා කියන එකේ අදහස මොකද්ද? පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? කැමැත්තෙන් මැදුනහම සමානව උත්පාදනය වෙනවා. එතකොට ඒක නිකන් කැමැත්තට අනුව උත්පාදනය වෙනවා මිසක් ඇත්ත පේන එකක්ද? නෑ. ඇත්ත වැහිලා කැමැත්තට අනුව පේනවා. එතකොට දැනෙනවා. ඇහෙනවා. පේනවා, දැනෙනවා, ඇහෙනවා. ඒ ටිකනේ තියෙන්නේ. හරි. ඒක පිළිසමුපා කියන්නේ. පිළි කියන්නේ මොකද්ද? පිළිවෙලින් මොකද්ද කරගන්නේ? පිළි තියෙන්නේ ඇඳ ගන්න. නේද? රෙදි පිළි. පිළි කියන්නේ ඇඳ ගන්න. පිළි තියෙන්නේ වහ ගන්න, ඇඳ ගන්න. හරි? ඒක සමානව උත්පාදනය කරලා මොකද්ද? ඇඳගත් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ බැලුවොත් එහෙම අවිජ්ජාපච්චය සංඛාර කරනවා නම් දවසම මොකද්ද වෙලා තියෙන්නේ? දවස පිටින් ඇඳගෙන තමයි තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඇඳගන්නේ කොහොමද කියලා බැලුවොත් ඇත්තට පිටින් ඇඳ ගන්නවා විතරක් නෙමෙයි අන්දනවා ඔය ටික ඔක්කොම තියෙනවා. දැන් අපි ඔය අන්දනවා කියන වචනේ කියනවානේ. දැන් සාමාන්‍යයෙන් කවුද අන්දන්නේ? බ්‍රෝකර්ලා එහෙම ඇවිල්ලා අන්දන්නේ. ඒ වැඩ පිළිවෙල මොකද්ද කියලා බලන්නකෝ. දැන් බ්‍රෝකර් කෙනෙක් කියලා අපි වාහනයක් ගන්න ඕනේ. බ්‍රෝකර් කෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා අම්මේ මයි වාහනයක් තියෙන එක සුපිරියක් ඒකම
නේද? full option, multi function මොනවද තියෙන interior හොඳයි hybrid අරකද මේ ඔක්කොම කියලා එන චිත්‍රයක් හදනවනේ දැන්. හදුවාට පස්සේ හදලා තමයි එක්කන්නේ. බ්‍රෝකර්ගේ වැඩේ ඒකනේ. ඊට පස්සේ ඒක ගියාම වාහනයක් තියෙනවා. හැබැයි යා බලන්නේ තියෙන වාහනේ දිහාද බ්‍රෝකර් කියපු වාහනේ දිහාද? තියෙන වාහනේ තමයි පේන්නේ. ඒ වුණාට බලන්නේ බ්‍රෝකර් කියපු වාහනේ ඔළුවේ තියාගෙන. ඒකනේ අහුවෙන්නේ. නේද? ලෝක කරන බ්‍රෝකර්ලා කපු මහතුරු කරන්නේ. නේද? ඒවට මේවට කියලා ඒ වෘත්තිය කරන්නේ. ඉතින් එහෙම තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ගොඩාක් අය කරන්නේ මාකටිං වල තියෙන ඕකම තමයි තියෙන්නේ. අන්දනිකම තමයි තියෙන්නේ. ඉතින් ඔය හැම එකක්ම පටිච්ච සමුප්පන්නයි කියන එකේ කතාව අපි පොඩ්ඩක් තෝරගමු. මොකද්ද මේ කියන්නේ කියලා බලලා. හරි. ආර්යයන්ගේ අවබෝධයේ ස්වභාවය. හරි. මෙතනදී මේ කොටස මේ දින කොටස් කීපයක් මම ඒ ටික ඔක්කොම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ටික අපි ඊගාවට කතා කරමු. නැත්තම් පුළුවන් ඒ බලමු. මේ සංයුත්ත නිකායේ පහේ දෙකේ තති අනාථපිණ්ඩික සූත්‍රයේ පිටුව 211. අපි බලමු ඒකේ මොකද්ද මේ කියන්නේ කියලා. එකල්ලි අනේපිඩු ගැහැවිති මේ භාගතුන් වහන්සේ වෙත එළඹියේ. එනමු භාගතුන් වහන්සේ මැද එකත් පසක වුන්නේය. එකත් පසක වුන් අනේපිඩු ගැහැවියට භාගතුන් වහන්සේ මේ වදාළසේක. ගැහැවි යම් කලක අරිසව්ගේ පස්බිය වෙර සම්නුන්නා වූ වෙද්ද සිව්සෝවා නගිනුත් යුතු ඒ වේද. අරිණයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මනවින් පිළිවිදනා ලද්දේ වේද. හෙතේ මේ කැමැති වන්නේ ඡය වූ නිරය ඇත්තෙම් ඡය වූ තිරිසන් යොන් ඇත්තෙම් ඡය වූ പ്രേත විෂය ඇත්තෙම් ඡය වූ අපාය දුර්ගති විනිපාත ඇත්තෙම් වෙමි. මම විසව නොහෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි. තෙමේම තමා පවසන්නේය. කවර පස්බිය වෙර සම්නුන්නා වූ උදයත්. අන්න දැන් විස්තරයක් තියෙනවා. මේක මොකද්ද කියන්නේ? මෙන්න මෙතන කියනවා හොඳට බලන්න. ගැහැවිය යම් කලක අරිසව්ගේ පස්බිය වෙර සම්නුන්නා වූ වෙද්ද සිව් සෝවාන් අඟිනුත් යුතු වූයේ වේද. අරිණයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මනවින් පිළිවිදුනා ලද්දේ වේද. කාරණා තුනයි. මොකද්ද? පස්බිය වෛර පහක් බය පහක් ප්‍රහීන වෙන එක්කෙනායි ඊගාවට ඒ අවස්ථාවයි පස්බිය වර සම්නුන්නා වූ වේද කියලා මෙතන කියන්නේ. ඊගාවට සිව් සෝවාන් අඟිනුත් යුතු වූයේ වේද. ආර්යයන්ගේ න්‍යාය මනවින් අවබෝධ කරන ලද්දේ වේද. මෙන්න කාරණා තුන. එහෙම කරපු එක්කෙනාට පුළුවන්ලු හෙතෙම කැමැති වන්නේ ඡය වූ නිරය ඇත්තෙම් ඡය වූ තිරිසන් යොන් ඇත්තෙම් ඡය වූ പ്രേත විෂය ඇත්තෙම් සොය වූ අපාය දුර්ගති විනිපාත ඇත්තෙම් වෙමි. මම විසව නොහෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි. තෙමේම තමා පවසන්නේය. අන්න කාරණේ. කවර පස්බිය දැන් මෙතන කාරණේ කියනවා මෙන්න මේ කාරණා තුන පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ප්‍රත්‍යවේක්ෂාවක් වැටහීමක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? එයාට කියන්න පුළුවන්ලු මම අපාය යන්නේ නැහැ කියලා. හරිද? ඉතින් තෙමේම තමා පවසන්නේය. සෝවාන් වුණා කියලා කියන්න උනත් පුළුවන් කියලා කියනවා. පැහැදිලිද? මේක වෙන කාටවත් බලලා කියන්න බෑ. එයාට කියන්න පුළුවන්. එයා ගාව ඔන්න ඔය ගති ටික නැත්තම්. ඒකෙදි පළවෙනි කාරණේ හැටියට තියෙන්නේ මොකද්ද? පස්බිය වෙර සම්නුන්නා වූ වෙද්ද. කවර පස්බිය වෙර සම්නුන්නා වූ වෙද්ද යත්. තියෙන කාරණා ටික ආර්යයන්ගේ අවබෝධයේ ස්වභාවය මොකද්ද? වෛර පහක් බය පහක් පිළිබඳ ස්වභාවය සිව් සෝවාන් අංග අරිය න්‍යාය වැටහීම. ඔන්න ඔය කාරණා තුන තමයි ආර්යගේ ඒ කියන්නේ ආර්ය පෘථග්ජන භාවයෙන් මිදලා ආර්ය කරනකොට පළවෙනි අවස්ථාවේදී එයාට තියෙන්නේ. හරි. සංයුත්ත නිකායේ පහේ දෙකේ තතියනාපරිසං සූත්‍රයමයි. ඒකේ පෙන්නනවා කවර පස්පිය වෙර සම්නුන්නා වෙද්ද යන කියන කාරණයට යටතේ ගැහැවි පණිවා කරන සුල්ලෙක් පණිවායෙන් දුටු දැමියෙත් යම් බියක් වෙරක් රැස් කෙරේද? පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේද? සිත පිළිඹුව වූ දුකක් දුම්නසක් විඳීද? පණිවායෙන් වැළකුණාහුට මේ බය වෙර සම්නුන්නා වූ වේ. ගැහැවි නුදුන් දෑ ගන්නා සුල්ලෙක් අයිනාද පසෙන් ගන්නාසර අයිනාද පහසෙන් යම් ගැහැවියෙක් කාමසීසර ඇත්තෙන් කාමීසර පහසෙන් මුසා බනන්නේ පමාවට කරුණු රහමෙරමත් පැන් බොන සුල්ලේ පමාවට කරුණු රහමෙර පානෙන් දිටු දැමී යම් බියක් වෙරක් රැස් කෙරේද පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේද සිත පිළිබඳ වූ යම් දුකක් දුම්නසක් විඳීද පමාවට කරුණු රහමෙරමත් පැන් පානෙන් වැළකුණාහට
මේ බය වෙර සම්නුන්නා වූ වේ. මේ පස්බිය වෙර සම්නුන්නා වූ නම් වෙර සම්නුන්නා වූ වේ. අනර පස්බිය වෙර සම්නුන්නා වූ වෙද්ද කියන එකට යටතේ පෙන්නනවා මෙන්න මේ පහ. මොනවද? ප්‍රාණඝාත කරන්නේ නැත්තම් මෙතන කෙලින්ම කියනවා මොකද්ද? වැලකුණා හුට. හරි දැන් මේ කවුද මේ? අපි ගමු දැන් මේ ආර්ය කියන එක පටන් ගන්නේ කොතනින්ද? මලේ. මේ පෑන් ගන්න. ආර්ය කියන එක පටන් ගන්නේ කොතනින්ද? ප්‍රත්‍යඥ භාවයෙන් මිදිලා ගතොත් අවම වශයෙන් සෝවාන් මාර්ග අවස්ථාව. අෂ්ටාර්ය පුද්ගලයන්ට අයිතියිනේ. ඒතර ඔන්න ඔය පටන් ගන්න තැනදී පළවෙනි අවස්ථාවේදී සෝවාන් පුද්ගලයා. හරිද? සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. ඒතර සෝවාන් මාර්ගස්ත පුද්ගලයාගේ එයාත් ආර්ය කියන කොටස වැටෙනවා. එයාගේ තියෙනවා මොකද්ද? මෙන්න මේ කාරණා පහකින් මෙතන කියනවා මෙන්න මේ කාරණා පහෙන් වැළකෙනවා කියලා. මොනවද කාරණා පහ? සත්තු මැරීම, හොරකම් කිරීම, කාමයේ වරද වර්සරීම, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිච්ඡාචාරය, ඊගාවට මුසාවාදය, මත්පැන් පානය කිරීම, සුරාමේරය. ඔය කියන පහ. හැබැයි මෙතන කියනවා පැහැදිලිව කතාවක් වැළකුණා වේ කියලා. ඒකත් පොඩක් අපි විමර්ශනශීලව බලන්න ඕනේ, පොඩක් හිතලා බලන්න ඕනේ තනක්. මොකද හේතුව සෝතාපන්න පුද්ගලයෙක් අතින් කෙරෙන්නේ නැති කරුණු මොනවද? පංචානන්තරීය පාප කර්මයි අර අන්‍ය ශාස්ත්‍ර සරණේ මත නිති මිත්‍යා දෘෂ්ටි යන්නේ නැහැ කියන එක ඒක විතරයි. 6 විතරයි. නේද? චචාමිඨානානි අබබ්බෝ කාතුන් කියලා පෙන්නන්නේ 6 පොලක කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොනවද? බුද්ධ ශරීරේ ලේපවත් දන්නේ නැහැ, රහතුන් මරන්නේ නැහැ, මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, සංඝ වේදේ කරන්නේ නැහැ, නිති මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. ඒතකොට මේක හිතලා බලන්න. දැන් මේක දැන් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමරේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ නැහැ කියලා තියෙනවා. කියලා නැහැ. පැහැදිලි කරන්නේ නැහැ කියලා නැහැ. ඒතර මෙතන මෙහෙම එකක් තියෙන්නේ ඇයි පෙළේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතන කියනවා පණිවායෙන් වැළකන ඔහුට කියලා. මෙන්න මේ වැළකුණා කියන වචනේ කියන්නේ මොකද? වේරමණී. රමණය කිරීමෙන් වෙන් වුණා කියන එක. හැබැයි පාණඝාතයෙන් අදත්තාදාන කාමිත්‍යාචාර ඕවෙන් වෙන් වුණේ කවුද? රහතන් වහන්සේ. සෝතාපන්න පුද්ගලට එහෙම වෙනවද? නෑ. එහෙනම් මෙතන තියෙන මොකක් හරි පරස්පරයක්. මොකක්ද මේ පරස්පරේ? මෙන්න පාළි පෙළ. බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව මොකද්ද කියන්නේ? පාණාතිපාතා පටවිරතස්ස කියලා කියන්නේ. නේද? පටවිරතස්ස. අදින්නාදාන කාමේසු මිච්ඡාචාර ඔක්කොම කියලා පටවිරතස්ස කියලා කියන්නේ. ඒක වේරමණී කියලා කියන්නේ. අන්න සීලය බෙදෙනවා. ඔය කියන රකින්න වත ඒ වැඩපිළිවෙල සිල් වත බෙදෙනවා ආරති විරති පටවිරති වේරමණී කියලා හතරකට. ඒකෙන් වේරමණී වෙන්නේ රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේගේ මෙහා ඉන්න සීක පුද්ගලයාට අයිති සීලය මොකද්ද? පටිවිරතස්ස. එතකොට පුතඥයන්ට පුතඥ මට්ටමේ ඉන්න අය තමයි ආරති විරති කියන මට්ටමේ ඉඳලා සුද්ධ වෙවි ඇවිල්ලා තමයි පටිවිරතස්ස කියන තැනට සෝවාන් ඵලයේදී එන්නේ. සෝවාන් මගට ආවම ඊට පස්සේ රහත් වෙනකොට තමයි වේරමණී වෙන්නේ. එහෙනම් මෙතන මේ පටිවිරතස්ස කියලා කියන කතාව සිංහලට අරන් තියෙන්නේ කොහමද? වැලකුණා වේ කියලා. අන්න එතන වැරදි. වැලකුණා වේ නම් මෙතන වෙන්න ඕනේ මොකද්ද? වේරමණී. රමණය කිරීමෙන් වෙන් වුණා. හැබැයි රමණය කිරීමෙන් වෙන් වුණා කියලා නෙමෙයි වැලකුණා රමණය කිරීමෙන් වෙන් වුණා. මෙතන වේරමණී කියලා නෙමෙයි මෙතන තියෙන්නේ පටිවිරතස්ස කියලා. හැබැයි ඒකට සිංහල අර්ථය අරන් තියෙනවා වැලකුණා කියලා. අන්න එතන ලොකු පරස්පරයක් තියෙනවා. මොකද එහෙම වුණොත් එහෙම දහමේ තියෙන ලොකු වැරද්දක් වෙනවා. සෝතාපන්න පුද්ගලෙක් අතෙන් කෙරෙන්නේ නැත්තේ කාරණා හයක් විසක් මේවා නෙමෙයි. පැහැදිලිද? ඒතර මෙතන මොකද්ද මෙයාට වෙන්නේ? පටවිරතස්ස කියන්නේ මොකද්ද? වේරමණී කියන්නේ රමණය කිරීමෙන් වෙන් වුණා. පටවිරති කියලා කියන්නේ රතිය කියන්නේ ආසාව කැමැත්ත. පටි කියන්නේ බැඳෙනවා කියන එකට. නේද? එහෙනම් මොකද්ද මේ කියන්නේ? ප්‍රාණඝාතය කෙරෙහි රතිය නෙමෙයි විරතිය. ඒ කියන්නේ ප්‍රාණඝාතය කෙරෙහි අකමැත්තෙන් බැඳී සිටිනවා. ප්‍රාණඝාතය කෙරෙහි අකමැත්තෙන් බැඳී සිටිනවා මිසක් කරන්නේ නැහැ කියලා කියන්නේ සීක පුද්ගලයාට. පැහැදිලිද? කරන්නේ නැත්තේ කවුද? රහතන් වහන්සේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, පිසුනාච, පරුසාච, ප්‍රලාප ඔය කියන ඒවා ඔය ගත්තොත් එහෙනම් අර ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙනම් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ, කාමරේ බොරු කියන්නේ, මත්පැන් බොන්නේ නැහැ කියන පහ මොකද්ද වෙන්නේ? රහතන් වහන්සේ අතින් තමයි කෙරෙන්නේ නැත්තේ. එතකොට මෙන්න මෙහෙම මේ පරස්පර ඇවිල්ලා මෙහෙම වෙන්න හේතුව මොකද්ද? ඒ හේතුව තමයි මෙන්න මේ පරිවර්තන දෝෂ සහ අපි මේවා තියෙන පෙළ දහමේ තියෙන අදහස් වල අර්ථ තෝරගත්තු නැති එක.
නේද? වේරමණී කියන එකයි පටවිරිති කියන එකයි අද භාවිතා වෙන්නේ නැහැ. ඔක්කොටම තියෙන වේරමණී කියලා එකක්. ඇයි එහෙම කියන්නේ? මම ඔයගොල්ලන්ගෙන් මම අහුවොත් එහෙම පන්සිල් කියන්නේ මොනවද කියලා අහුවොත් මොනවද කියන්නේ ඔයගොල්ලෝ? සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමරේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. ඕකනේ අපි කියන්නේ. ඊයර පංච දුස්චරි මේ පංච ශික්ෂා ඇහුවා. සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමරේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. පස් පව් ඇහුවොත් සත්තු මරනවා, හොරකම් කරනවා, කාමරේ යනවා, බොරු කියනවා, මත්පැන් බොනවා. පංච දුස්චරිත ඇහුවොත් සත්තු මරනවා, හොරකම් කරනවා, කාමරේ යනවා, බොරු කියනවා, මත්පැන් බොනවා. දැන් මේ ඔක්කොම එකක්ද? අපි හිතන් ඉන්නවා එකක් කියලා. හැබැයි එකක් නෙමෙයි. අන්න එකයි ප්‍රශ්නේ. පෙර දහමේ මේවා විස්තර වෙනවා. ඔය පන්සිල් වෙනම විස්තර වෙනවා. පංච ශික්ෂා වෙනම විස්තර වෙනවා. පංච දුස්චරිතය වෙනම විස්තර වෙනවා. මෙන්න මෙතන තියෙනවා දුස්චරිත පහ. දුස්චරිත පහක් ඇතුලේ පනවලා තියෙනවා සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමවර්ධ කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් බොන්න එපා. ඒව කළොත් සමාජයට වෛර පහක්, බය පහක් ඇති වෙනවා. Tamanටත් වෛර පහක්, බය පහක් ඇති වෙනවා. සමාජයට වෛර පහකුත් අපිට බය පහකුත් ඇති වෙනවා කියලා පෙන්නනවා. අන්න එකයි කිව්වේ පස්බිය වෙර සම්නුන්නාව වෙද්ද. ඒව කරන්න එපා කියලා කිව්වා පංච දුස්චරිතය. ඒක අයිති වෙන්නේ පංච දුස්චරිතයට. පංච දුස්චරිතය කරන්න එපා කියලා කිව්වා. හරිද? හැබැයි ඒක බුදු පියාණන් වහන්සේ කියපු පන්සිල් වලට දාගත්ත කවුද? අපි. දාගෙන මොකද කරන්නේ? අපි දවස ගානේ කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. අනේ ඒ මොකද්ද කියන්නේ? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මොකද්ද? ශික්ෂාපදය සමාදන් වෙනවා. ශික්ෂාපදං සමාදියාමි. අන්න සමාදන් වෙනවා. දැන් උන තව එකක් තෝරගන්න වෙනවා. මේ ටික පොඩ්ඩක් විස්තර කරගන්න ඕනේ. සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? අන්න බුද්ධ ශාසනය පෙන්නනවා යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. මේ ටික ඔක්කොම පැහැදිලිව තෝරගන්න. යම් කිසි සමාදානයක් ඇද්ද එය වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි. පැහැදිලිද කතාව? මොකක්ද ඔය කියන්නේ? සීලය කියන එක සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. සීලය කියන්නේ පිහිටන එකක්. සමාදන් වෙන්න පුළුවන් මොකද්ද? වතං. වතක් කියන්නේ මොකද්ද? වැඩපිළිවෙලක්. වැඩපිළිවෙලක් කියන්නේ මොකද්ද? කාගේ හරි වැඩපිළිවෙලක්. දැන් ඉස්සර තිබුණානේ අජ වෘත, ගෝ වෘත තිබුණා නේද? හරක වගේ හිටියා, එළුව වගේ හිටියා. හරකගේ වැඩපිළිවෙල සමාදන් වෙලා. එහෙනම් වතක් කියන එක හැංගෙලේ මොකද්ද? කාගේ හරි වැඩපිළිවෙලක් අපි ඒක අනුගමනය කරමින් ඒක සමාදන් වෙනවා. හරිද? එතකොට සීලය කියන්නේ එහෙම එකක් නෙමෙයි පිහිටන එකක්. දැන් සීලයක් පිහිටන්නේ කොහොමද? යථාර්ථය දැකලා, ඇත්ත දැකලා, සත්‍ය දැකලා, යථාර්ථය දැකලා ඒ අවබෝධය තුළින් පිහිටන එකක් තියෙනවා සීලයක්. අන්න සීලයක් කියන එක කවදාවත් සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. සමාදන් වෙන්න පුළුවන් වතක් විතරයි. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වා. ඒ මොකද්ද ඒ කියන්නේ? ශික්ෂාපදයක් සමාදන් වෙලා. එතකොට මේ ශික්ෂාපදය මොකද්ද? ශික්ෂාව කියන්නේ මොකද්ද? හික්මීම. නේද? දැන් හික්මෙන වැඩපිළිවෙලක් සමාදන් වෙලා තියෙනවා යා. එතකොට දැන් අපි දැන් වතක් කියන එක වැඩපිළිවෙලක් නේ. එතකොට මොකක් හරි කාගේ හරි වැඩපිළිවෙලක් නෙමේ කියන්නේ සමාදන් වෙන්නේ. හරකගේ ගෝණ අර එළුවගේ ඔහොමනේ සමාදන් වුනේ. එතකොට මේ ආර්යව සමාදන් වෙච්ච වත කාගේ වත වැඩපිළිවෙලද? වත හේවත් ඒ වැඩපිළිවෙල කාගේ එකද? දැන් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් සමාදන් වෙන වත මොකද්ද? කාගේ වැඩපිළිවෙලද? ශික්ෂණය වෙන වැඩපිළිවෙල. දැන් ශික්ෂණය පූර්ණය කළේ කවුද? රහතන් වහන්සේ. එහෙනම් යා සමාදන් වෙනවා ටික ඉක්මනට මේක අරගෙන යන්නේ විස්තර ටිකක් අඩුවෙන් කියවෙයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි? එතකොට ශික්ෂණය පූර්ණ කරපු කෙනා කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ වත හේවත් වැඩපිළිවෙල තමයි අපි සමාදන් වෙන්නේ. ඒතර සමාදන් වෙන එකක් අපිට ජීවිත කාල අපිට සමාදන් වෙන එකක් කවුයි පිහිටන එකකුයි අතර වෙනසක් තියෙනවානේ. පිහිටන එක කවදාවත් කැඩෙන්නේ නැහැ. හැබැයි සමාදන් වෙන එක කැඩෙනවා. ඒක නිසා එක උපක්‍රමයක් භාවිතා කරනවා මොකද්ද? සමාදන් වෙන එකට කාලයක් අදිෂ්ඨාන කරගන්නවා අපි. අන්නෝනම් කියවලා බලන්න පටිසම්භිදා මග්ගප්පකරණේ සීලමය ඥානයට විස්තර වෙනවා. සීල් මොනවද කියලා වෙනම ආයි අෂ්ටාංග උපෝසත, නවාංග උපෝසත, විසාක උපෝසත ඔය උපෝසත වර්ගයේ අංගුත්තර නිකායේ ඔන්න ඔය උපෝසතය යටතේ විස්තර වෙනවා. මෙන්න මේ කියන කාරණා පහට අදාළව ශික්ෂාපද ටික. මොනවද ශික්ෂාපද?
අන ශික්ෂාපදවල තියෙන පළවෙනි ශික්ෂාපදේ තමයි රහතන් වහන්සේගේ වතක් සමාදන් වෙන්න කෙනාට දෙනවා ශික්ෂණය වෙන්න මගක් හැටියට පළවෙනි ශික්ෂාපදය. මොකද්ද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. පැහැදිලිද? එතකොට ඒක මොකද්ද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙනම් සමාදන් වෙනවා නම් මොකද්ද ඒක? වතක්. එහෙනම් කාගේ වතද ඒක? රහතන් වහන්සේගේ වතේවත් වැඩපිළිවෙල. කවුද සමාදන් වෙන්නේ? තව කෙනෙක්. හරි ඊට පල්ලෙහා කෙනෙක්. රහතන් වහන්සේ වගේ ඉන්නවා කියලා අදිෂ්ඨාන කරලා පොරොන්දු වෙන එකක් මේ කරන්නේ. පැහැදිලිද? එතකොට දැන් අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම දැන් උතන ඔය කතාව උතරින් තියාගන්න. දැන් නිකන් මම ඔයගොල්ලන්ගෙන් අහුවොත් මෙහෙම එකක්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා කිව්වම ඔයගොල්ලෝ ගන්න අදහස මොකක්ද? ඕනම කෙනෙක් ගන්න අදහස තමයි ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි. නේද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි කියලා තමයි දැන් පාලි වාක්‍ය අරක කියලා අපි භාවිතයට ගන්නවා ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි කියලා අදහසක්. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකද්ද? අන්සතු දේ ගැනීමෙන් වෙන් වෙමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වෙන් වෙමි. මොන බලන්න පැටලලා තියෙන්නේ කොහෙද කියලා. අන්තිම එක මොකද්ද? සිංහල තේරුම මොකද්ද? මත්පැන් පානය කිරීමෙන් වෙන් වෙමි. කිව්වේ කොහොමද? සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙමද? එහෙම නෙමෙයිනේ කිව්වේ. කොහොමද කිව්වේ? සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකක්ද ඒකේ කතාව එතකොට? මොකද? ඔය එක තමයි වැඩේ කියන්නේ. දැන් එතකොට දැන් ප්‍රශ්නේ කියන්නේ තෝරගන්නකො. පාණාතිපාතා වේරමණී කිව්වහම ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි කියලා ගත්තානේ. පැහැදිලිද? එතකොට සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වනම් සුරා මත්පැන් පානය කිරීමෙන් වෙන් වෙමි කියන එක එන්නේ නැද්ද? එන්න ඕනේ. නේද? එතෙන්ට විතරක් දැම්මා මජ්ජපමා දට්ඨාන කියලා. ඒ ප්‍රාණාතිපාතා මජ්ජපමා දට්ඨානා වේරමණී කියලා කිව්වේ නැහැ. එහෙනම් අපිට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මජ්ජපමා දට්ඨාන කියන වචන හතරේ තියෙන අර්ථය අපි භාවිතයට ගන්නෙ නැහැ. ඔන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මොකද ශික්ෂාපදං සමාදියාමි කියලා නම් පෙන්නන සික්ඛාපද ටිකට නිර්වචනය දාගත්තා පංච දුස්චරිතයේ අර්ථය. අන්න පටලගත්තු තැන. සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියන එකේ අදහස පංච ශික්ෂා දන්නේ නැති නිසා ශික්ෂාවටත් ඔබා ගත්තා. ඒතර පංච අර සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියන්නේ මොකද්ද? පංච දුස්චරිත. ඒ දුස්චරිත පහ එකත් නොකර ඉන්න ඕනේ. ඒක හරි. ඒක වැරද්දක් නෑ. නොකර ඉන්නවා නම් හොඳයි. හැබැයි එහෙම නොකර ඉන්නවා නම් කෙනෙක් ඉන්නවා නම් එයා කවුද? එයා රහත් වෙන්න ඕනේ. කවදාවත් එයා ඉතින් කරෙන්නේ නෑ. අනික් අයට පුළුවන් ඔන්නක නොකර ඉන්නවා කියලා සමාදම් වෙන්න පුළුවන්. තේරෙනවද? සමාදම් වෙනවා නම් ඒක ශික්ෂාවක්. අන ශික්ෂාව සමාදම් වෙන්න පුළුවන්. ශික්ෂණය වීම සමාදම් වෙන්න පුළුවන්. ඒතර ශික්ෂණය සමාදන් වෙන්නේ කවුරු හරි උපමාවට ඉස්සරහා තියාගෙන. එයා වගේ ඉන්නවා කියලානේ. අන්න දැන් ඒතර බලන්න ඕනේ අර උපෝසත වග්ගයේ සූත්‍රවල පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා විස්තර කරලා තියෙන්නේ මොකද්ද කියලා. මොකද්ද අතර විස්තර කරලා තියෙන්නේ? අන්න එතන හරියට විස්තර කරලා තියෙනවා. අන්න දැන් එතකොට තේරෙයි ඔයගොල්ලන්ට රහතන් වහන්සේගේ ස්වභාවයයි සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වෙන එකයි අතර තියෙන වෙනස. මොකද්ද පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ? ජීවිතාන්තයේත් එක්ක ඒ රහතන් වහන්සේ පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර බහා තැබූ දඬුමුගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේය. ඒ රහතන් වහන්සේ අනුගමනය කරන්නා වූ මමද අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර බහා තැබූ දඬුමුගුරු බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේය. මේ මාගේ පළවෙනි ශික්ෂාපදයයි. ඔන්න ශික්ෂාපදයේ අර්ථ විවරණේ තියෙන ඔන්න ඔහම. අර්ථ නිරූපණේ තියෙන ඔන්න ඔහම. ඒතකොට ඒකේ කියන්නේ මොකද්ද? සත්තු මරන්නේ නැහැ කියලා විතරද? රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ එහෙමද?
ඔන්න ඔය හැම ශික්ෂා පදයකම සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියන සියලු බුද්ධ දේශනාව තියෙනවා. ඒ කියන්නේ ඕක මොකද්ද? නිවන් මාර්ගයට උපනිශ්‍රය වෙන වැඩපිළිවෙලක්. එහෙනම් ඒක ලඝු කරන්න පුළුවන් සත්තු මරන්නේ නැහැ කියන එකට විතරක්. එහෙම කරන්න බෑ. එහෙම කළොත් ඒක වැරදි. ඒක අපි ලඝු කළා වෙනවා. හොඳට හිතලා බලන්න. පැහැදිලිද? එතකොට මොකද්ද මේ කියන්නේ? ජීවිතාන්තයත් එක්ක ඒ රහතන් වහන්සේ පරපර නැසීමෙන්ව පරපර නැසීම අතහැර. හරි? අපි ඒක කරා කියමුකෝ. ඊගාවට බහා තැබූ දඬු මුගුරු ඇතුව, බහා තැබූ දැල්ල ගුල්ලාවුද ඇතුව, පාපයට ලැජ්ජා ඇතිව, බිය ඇතිව, දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේ. අනිගාට කියනවා දැන් රහතන් වහන්සේගේ ස්වභාවය මුලින්ම කියනවා. ඊට පස්සේ අපි අදිෂ්ඨාන කරනවා ඒ රහතන් වහන්සේ අනුගමනය කරන්නා වූ මමද හැංගෙලෙමින් ඉන්න බෑනේ. අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුල. අන්න අපි දැන් පන්සලට ගිහලා මොකද්ද කරේ? අද උදේ 6 ඉඳන් හවස 6 වෙනකම්. සමාදන් වෙනවනේ. අද උදේ 6 ඉඳන් හෙට උදේ 6 වෙනකම්. කවුරු වගේ ඉන්නවා කියලාද කියන්නේ? රහතන් වහන්සේ වගේ ඉන්නවා කියලා. ඉන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. කියන්නේ පොරොන්දු වෙන්නේ හැබැයි එහෙම ඉන්නවා කියලා. තේරුණාද? දැන් හරි. අපි හිතමු අපි ඔය ගෙදර කළා. ගෙදරදී සමාදන් වුණා රහතන් වහන්සේ වගේ ඉන්නවයි කියලා. ඔය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම ටිකක් කරලා ඉතින් අපි නෝන දැන් අපි තුමු අපි ගෙදර ඉන්න වැඩි හිටියා කියමු තාත්තා කියමුකෝ. අපි සමාදන් වුණා. හරි මේවා වැරදි නෙමෙයි ඈ. දස කුසලයට අයිති වෙන්නේ නැහැ. නමුත් අපි නිවැරදි කරගත්තු නැති දේවල්. හරි? මොනවද වෙන්නේ ඊට පස්සේ? අන්න පොඩි එකා පාරායින්ට ගිහිල්ලා බලන් ඉන්නවා මේ අවුරුදු 5ක විතර පොඩි දරුවා. පුතේ පාරායින්ට එන්න එපා ගෙට එන්න කිව්වා. පොඩි ළමයා ආවා. විනාඩි 15ක් විතර ගිහින් බලනකොට පොඩි එකා ආයි පාරායිනේ. ආයි මොකෝ කරන්නේ? බැලුවා පොඩ සැර කළා ළමයා යන්න එපා. ගේ ඇතුළට එන්න බයිසිකල්ලුත් එනවා හයියෙන්. ටිකක් වෙලා ගිහිනකොට බලනවා ආයි කොල්ල පාරායිනේ. බැලුවා මේ වැඩේ නම් එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද කරන්න වෙන්නේ? ඈ කොල්ලව බය කරන්න ඕනේ. ගත්ත පොඩි කෝටුවක්, හීන් කෝටුවක් අරන් දුන්න පස්සපැත්තට පාරවල් දෙකක්. පොඩි එකා ආයි පාර පැත්තේ යන්නේ නැහැ කෝටුවට බය වුණා. දැන් කවුරු වගේ ඉන්නවා කියලා සමාදන් වුණේ? ඈ? රාතන් වහන්සේ වගේ ඉන්නවා කියලා. රාතන් වහන්සේලා කෝටුව අරන් ළමයි හදන්න යනවද? ඈ? සියලු ප්‍රාණ භූතයන් කෙරෙහින් දඩුවම් බහා තැබුවේ. එහෙමනේ. රාතන් වහන්සේලා එහෙමයි. පරපර නැසීමෙන් පරපර නැසී ඇති හරි. බහා තැබූ දඬු මුගුරු ඇතුව, බහා තැබූ දැල්ල ගුල්ලාව ඇතුව, පාපයට ලැජ්ජා ඇතිව, බිය ඇතිව, දයාවට පැමිණ. දැන් කෝටුව අරන් ළමයි හදන්න ගිය රාතන් වහන්සේලාම අහලා තියෙනවද කොහෙවත්? නෑනේ. හැබැයි එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි රාතන් වහන්සේ වගේ ඉන්නවා කියලා කතාව දන්නේ නැති හින්දා ඇයි ශික්ෂාවට දාගත්ත පංච දුස්චරිතයේ අර්ථය. අන්න වැරදිච්ච තැන. දෙවෙනි එක මොකද්ද? ජීවිතාන්තයේ වද අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකත් ශික්ෂාපදයන්නේ සමාදන් වෙන එකන්නේ. ඒක මොකද්ද? ජීවිතාන්තයේත් එක්ක ඒ රාතන් වහන්සේ නොදුන් දේ ගැන්මෙන් වෙන්ව නොදුන් දේ ගැන්ම අතහැර දුන් දෙයම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරන්නේය. ඒ රාතන් වහන්සේ අනුගමනය කරන්නා වූ මමද අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ නොදුන් දේ ගැන්මෙන් වෙන්ව නොදුන් දේ ගැන්ම අතහැර දුන් දෙයම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරන්නේය. මේ මාගේ දෙවෙනි ශික්ෂා පදයයි. අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ. පන්සලට ගිහිල්ලා ඉන්නකොට මොකද වෙන්නේ? බෙදාගෙන කන්න යනවා. ඈ? පොයි දවසට වත සමාදන් වුණාම මොකෝ කරන්නේ? බෙදාගෙන කන්න යනවද? දෙන ටික ගන්නවද? නොදුන් දේ ගැම්මේ වෙන්ව නොදුන් දේ ගැම්ම අතහැර. හැබැයි හොරකම් කරන්නේ නැතුව ඉන්නවයි කියන එක වෙනම කතාවක්. ඒක දුෂ්චරිතයේ තියෙන එකක්. මෙතන කියන්නේ නොදුන් දේ ගැම්මෙන් වෙන්ව නොදුන් දේ ගැම්ම අතහැර. දුන් දේම බලාපොරොත්තු ඇතුව. දැන් ඔය භික්ෂුන් වහන්සේලාට උපසම්පදාදී භික්ෂුන් වහන්සේලාට කොහොමද දෙන්නේ? ඈ? පිළිගන්නන්න ඕනේ. පිළිගන්නනකම් ගන්න බෑ ඒගොල්ලෝ. ගන්න නෑ ඒගොල්ලෝ. පිළිගන්නවත් කැපයි. එතකන් කැප නෑ. ඇයි? ඒගොල්ලන්ගේ වත තියෙන්නේ රහතන් වහන්සේ මුල් කරගත්තු ශික්ෂා සමාදන් වෙලා ඉන්නේ ජීවිත කාලෙටම. තේරුණාද? ඒතර ඔන්න තමයි උතර පැටලිල්ලක් තියෙනවා. ඒ තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒකේ අර්ථ නිරූපණය මොකද්ද? ජීවිතාන්තයේත් ඒ රහතන් වහන්සේ හීන වූ ගාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව කාම ධර්මයන් අතහැර අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරී වූයේ හීන වූ ගාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්ව අබ්‍රහ්මචාරීයෙන්
චාරිත්‍රයෙන් වෙන් වී බ්‍රහ්මචර්යාවටපත් වූයේ. අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ අර හීන කාම ගාම්‍ය කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා නේද? අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා බ්‍රහ්මචර්යාවටපත් වෙලා කටයුතු කරනවා කියලා තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ අර දැන් ඇති අද බ්‍රහ්මචර්යාව කියන්නේ කාන්තාව නම් පිරිමි විද්‍යාව බලන්නේ නැහැ. එච්චරයි නෑ. මේක කියනවා හීන වූ ගාම්‍ය වූ නේද? කාම ධර්මයන්ගෙන් වෙන්ව සියලුම දේවල් වලින්. බ්‍රහ්මචර්යාව වෙනුවෙන් කටයුතු කරනවා විතරයි ඒලා. හතරවෙනි එක. අපි ඔක පටලගෙන තියෙන්නේ ඕකේ. හතරවෙනි එක තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජීවිතාන්තයත් එක් ඒ රහතන් වහන්සේ මොකද්ද? මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන කතා ඇතිව වාසය කරන්නේය. දැන් මෙතනත් තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මේක මුසාවාදා වේරමණීනේ. දැන් මොකද්ද? පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වාචා, මුසා වාචාද? ආයි වාදා, ඒක වාදා. වාචායි වාදායි දෙක. දැන් ඔයගලන්ට පුළුවන් වෙන ලොකම මුසාවාදී මොකද්ද කියලා කියන්න. ආර්යෙක් වුණාම තමයි දන්නේ ලොකම මුසාවාදී. මොකද්ද ලොකම මුසාවාදී? මේ පැවැත්ම ඉච්ඡයි සුඛයි අත්තයි කියනවා නම් ඒක තමයි ලොකුම මුසාවාදේ. තේරෙනවද? එහෙනම් රහතන් වහන්සේ කවුද? කවදාවත් ඉච්ඡයි සුඛයි අත්තයි කියන වාද තියනවද උන්වහන්සේට? නෑ. අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන එක 100%ක් වැටහිලා. රහතන් වහන්සේගේ සංඥා මොනවද? අරිහත් වුණාට පස්සේ සංඥා අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ත සංඥා, පහන සංඥා, විරාග සංඥා. ඔන්න සංඥා පහ. එතකොට රහතන් වහන්සේ වැඩ ඉන්නේ කොහොමද? ජීවිතාන්තයේදී මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන කතා ඇතිව වාසය කරන්නේ. අපි කියන බොරු කියන එකයි ඒකයි එකක්ද? නෑ ලොකු වෙනසක්. පැහැදිලිද? රයිට්. ඊගාව එක තමයි ප්‍රශ්නාර්ථය. මොකද්ද? ජීවිතාන්තයේදී ඒ රහතන් වහන්සේ මොකද ශික්ෂාපදේ? සුරාමේරේ මජ්ක්‍ධිමපමාදට්ඨානා වේරමණී නේද? ජීවිතාන්තයේදී ඒ රහතන් වහන්සේ මදයට ප්‍රමාදයට ලොව අල්ලා ගැනීමට හේතු වෙන යම් සරාගික බවක් මිහිරියාවක් ඇද්ද? එයින් නොමත්ව වාසය කරන්නේය. ඒ රහතන් වහන්සේ අනුගමනය කරන්නා වූ මමද අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ මුසාවාදී මොකද? සුරාමේරයෙන් වෙන්ව නේ? සරාගික බවින් මිහිරියාවටපත් වෙන මදයට ප්‍රමාදයට ලොව අල්ලා ගැනීමට හේතු වෙන සරාගික බවෙන් මිහිරියාවටපත් නොවි වාසය කරන්නේ. දැන් මොකද්ද ඔය කියන්නේ? ඒතර සුරාමේරය කියලා දැන් මෙතන ලොකු කතාවක් තියෙනවා. සුරාමේරය මොකද? මජ්ජ පමාදට්ඨාන. මොකද්ද ඔය කියන්නේ? මදයට ප්‍රමාදයට ලොව අල්ලා ගැනීමට හේතු වෙන යම් සරාගික බවක් මිහිරියාවක් ඇද්ද? එයින් නොමත්ව වාසය කරන්නේය. දැන් හිතලා බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන්නේ අරක්කු සිගරට් බොන්නේ නැහැ කියලාද? අරක්කු සිගරට් ඔක ඇතුලේ නැද්ද? ඒකත් තියෙන්න පුළුවන්. හැබැයි කුමක් හෝ වේවා සරාගික බවෙන් මිහිරියාවටපත් වෙලා මදයට ප්‍රමාදයට ලොවල්ලා ගැනීමට හේතු වෙනවා නම් අන්න ඒක පරිහරණය කරන්නේ නැහැ කියලායි ඔය කියන්නේ. පැහැදිලිද? ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේ කිසිම දෙයක් හින්දා සරාගික බවෙන් මිහිරියාවටපත් වෙන්නේ නැහැ. පත් වෙලා මදයට ප්‍රමාදයට ලොවල්ලා ගැනීමට හේතු වෙන දෙයක් කරන්නේ නැහැ. අපි අන්න උන්වහන්සේ වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ අදිෂ්ඨාන කරගත්තු කාල සීමාව තුළ ඔන්න ඔය ශික්ෂාපදය හරහා ශික්ෂණය වෙන්න උත්සාහ කරනවා රහතන් වහන්සේ වගේ. ඉතින් මොකද්ද මේක කියන්නේ? මදයට ප්‍රමාදයට ලොවල්ලා ගැනීමට හේතු වෙන සරාගික බවයි මිහිරියාවයි. ඉතින් මොනවද සරාගික බවයි මිහිරියාවයි කියන්නේ? අරක්කු සිගරට් විතරයිද? ඈ? ඉතින් සුරා පහක් පෙන්නලා තියෙනවා අටුවා පොත්වල. බුද්ධ දේශනාව කරේද? එහෙම තියෙනවා සුරා පහක් නැතුව නෙමෙයි. නමුත් බුද්ධ දේශනාවේ කියන සුරා පහ නෙමෙයි ඔය කියන්නේ. ඒ සුරා පහ මොනවද? පිත්ත සුරා, ඕදන සුරා, පුප්ප සුරා, පල්ල සුරා, මංජ සුරා. පිටි වලින් ගන්න ඒවා, කොළ වලින් ගන්න ඒවා, ගෙඩි වලින් ගන්න ඒවා, මල් වලින් ගන්න ඒවා, කඳෙන් ගන්න ඒවා. ඒ ඉස්සර ගහෙන්නේ අරන් තියෙන්නේ. සුරා ටික. අද බාරකින් ගන්න ඒවා, පාමසියෙන් ගන්න ඒවාත් තියෙනවා. නේද? ඒක අමතක වෙලාද බුදු පියාණන් වහන්සේට? එහෙම වෙන්න බෑනේ. එහෙනම් මෙතන තියෙනවා ප්‍රශ්නයක්. තේරුණාද? එහෙනම් සුරා කියලා කිව්වහම බුදු පියාණන් වහන්සේ කියපු සුරා පහක් තියෙනවා. ඒකට ඕවා පටල ගන්න ඕනේ නැහැ. මොනවද සුරා පහ? මදයට ප්‍රමාදයට ලොවල්ලා ගැනීමට හේතු වෙන සරාගික බවෙන් මිහිරියාවටපත් වෙන්නේ
චක්කු සුරා, සෝත සුරා, ගාන සුරා, ජීවා සුරා, කාය සුරා කියන සුරා පහෙන්. මෙන්න සුරා පහ. දැන් හිතලා බලන්න. ගෙඩි වලින් ගන්නේවා, මල් වලින් ගන්නේවා, කොළ වලින් ගන්නේවා, පිටි වලින් ගන්නේවා, කඳෙන් ගන්නේවා මිදුනොත්ද නිවන් දකින්න පුළුවන්. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මත් වෙන ඒවා මිදුනොත්ද නිවන් දකින්න පුළුවන් කියලා. අන්න දැන් ශික්ෂාපද. එන මොකද්ද මේ වෙලා තියෙන්නේ? අච්චර වටින ලොකු අර්ථයක් තියෙන ශික්ෂාපදයට පංච දුස්චරිතය අර්ථය යොදාගත්තා. අන්න ඒක නිසා තමයි මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මෙතන කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ වගේ ඉන්නවා කියලා සමාදන් වෙනවා නම් ඒක ශික්ෂාපදයක්. මෙතන කියන්නේ මොකද්ද? සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ ප්‍රාණඝාතයෙන් කරන්නේ නැහැ කියලා නෙමෙයි. ප්‍රාණඝාතය කෙරෙහි අකමැත්තෙන් බැඳී සිටිනවා කියලා. පැහැදිලිද? එයා අතින් කෙරෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක වැරදි. කෙරෙන්නේ නැත්තේ රහතන් වහන්සේ අතින්. ඒතර අකමැත්තෙන් කොහොමද ප්‍රාණඝාතයත් එක්ක බැඳෙන්නේ? එහෙම ක්‍රමයක් තියෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. කොහොමද වෙන්නේ? දැන් අපි හිතමු කවුරු හරි අපි ගේකට කොටු කරලා මරන්න හදනවා. මරණාසන්න අවස්ථාවක්. ඒගොල්ලෝ බීලා හරි ඔය කුඩු ගහලා හරි මොනවා හරි වෙලා වික්ෂිප්ත විකෘති වෙලා ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැ නිවන් දකින්න නෙමෙයි එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. මුන්ට අහුවෙලා මැරෙන්න ඕනද? දොර කඩනවා දැන්. දොර ගාව ඉඳලා හිටන් අහුවෙච්ච පොල්ලෙන් ගැහුවා. පළවෙනිට ඇතුළට යනවා ගහලා පැනලා දීවා. දැන් පොල්ලෙන් ගහන්නේ සුවපත් වේවා කියලාද? ප්‍රාණඝාතයක් වුණා කියමුකෝ. ඔය එක ප්‍රාණඝාතයක්. කරන්න දෙයක් නැහැ ඉතින් නේ. අවස්ථාවෙන් වෙරෙන එකලා. අපි තුන් තව ප්‍රාණඝාතයක් තියෙනවා. ලක්ෂ 5ක් අරගෙන රුපියල් 50000ක ලස්සයක් අරගෙන අරු මරලා වරින් කියලා අරු මරලෙන්නම් කියලා කිව්වොත් එහෙම. ඒක කලේ කොහොමද? ඒක කැමැත්තෙන්මයි කරන්නේ. අරක කැමැත්තෙන්ද කලේ? කැමැත්තෙන් නෙමෙයි නමුත් කෙරුණා. එහෙනම් කෙරෙන්නේ නැහැ කියලා කියන්නේ අකමැත්තෙන් කෙරෙනවා. ඒක නිසා තමයි යාට පිළිතන සීලය මොකද්ද? පටිවිරතස්ස කියලා කියන්නේ. එහෙනම් කැඩෙන සංයෝජනේ මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා. මොකද්ද? විචිකිච්ඡා කියන්නේ මොකද්ද? විකෘති කෘත්‍යයන්ට විකෘති කටයුතු කිච්ච කියන්නේ කටයුතු. විකෘති කෘත්‍යයන්ට ඇති ඉච්ඡාව නැති වෙනවා. කරන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. කරන්නේ නැත්තේ විකෘති කටයුතු කරන්නේ නැත්තේ රහතන් වහන්සේ. විකෘති කෘත්‍යයන්ට තියෙන කැමැත්ත නැති වෙන්නේ කාගේද? සෝතාපන්න පුද්ගලයාගේ. අන්න එකයි කිව්වේ විචිකිච්ඡාව ප්‍රහීන වෙනවා කියලා. පැහැදිලි? රයිට්. ඔන්න ඔය අර්ථයෙන් යන්න. එතකොට එතනින් ගත්තාම අපිට ගන්න පුළුවන් ඊගාවට අනිත් එකටත් එහෙමයි. ඔය හැම එකම අකමැත්තෙන් බැඳී සිටිනවා. දැන් හොරකම කෙරෙහි අකමැත්තෙන් බැඳී සිටිනවා. අදින්නාදානා පටිවිරතස්ස. පටිවිරතෝ. ඇයි ඒ කියන්නේ? මොකක්ද ඒ කියන්නේ? දැන් අපි හිතමු දැන් ළමයෙකුට බඩගින්න ඉන්නකොට ඒ දරුවට කන්න දෙන්න මඤ්ඤොක පඳුරක් හොරෙන් ගරවලා තම්බලා දෙන එකයි. කරන්න දෙයක් නැති කොට කරන වැඩක් නේද? නේද? අපි හිතමු කොටු වෙලා ගම් වතුරකට අහු වෙලා මොකක් හරි හොරකමක් කරනවා. ඒකයි අවස රඩියක් ගහන්න මඤ්ඤොක පඳුරක් ගලවන එකයි එකක්ද? දෙක. එහෙනම් අකමැත්තෙන් බැඳී සිටිනවා කියෝ ඔන්නෝම එකක්. පැහැදිලිද? ඊටාම කෙටියෙන් ඔය ටික විස්තර කළේ. ඉතින් ඕක ඇතුලේ තියෙනවා ඇයි ඔය ශික්ෂාපද ප්‍රධාන වශයෙන් පහක් උනේ? ඒකට හේතුවක් තියෙනවා. ඒකත් කියලා යන්නම්. හේතුව තමයි චරිත පහයි ඉන්නේ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඔය චරිත පහට ශික්ෂණය වෙන්න මගක් හැටියට චරිතයට අදාළව තමයි ශික්ෂාපද පහ දීලා තියෙන්නේ. එහෙනම් සද්ධා චරිතය ප්‍රාණඝාතයට කැමති නැහැ. එයාට දුන්නා ප්‍රාණාදිඝාත ශික්ෂාපදය. එයා ඒකෙන් මග වඩනවා. වීරිය චරිතය බඩගින් හිටියත් අනුන්ගේ දේ ගන්න නැහැ. එයාට දුන්නා දෙවෙනි ශික්ෂාපදය. අන්සතු දේ නොගැනීම. ඔන්න ඔය ආකාරයෙන් පස්වෙනි ශික්ෂාපදේ කාටද දුන්නේ එතකොට? ප්‍රඥාවන්තයාට. ප්‍රඥාවන්තයා තමයි මදයට ප්‍රමාදයට ලෝල්ලා ගැනීමට හේතු වෙන යම් සරාගික බවක් මිහිරියාවක් තියෙනවා නම් නවත් වෙන්නේ නැතුව ඉන්න ප්‍රඥාවන්තයාට ඒක පුළුවන්. එයාට දුන්නා මේ ශික්ෂාපදේ. පැහැදිලිද? ඉතින් ඔය පස්වෙනි ශික්ෂාපදේ තමයි කඩලා ආපහු තව බෙදලා තියෙන්නේ. ඊගාවට තව තියෙනවා ඉතින් මොනවද? ශික්ෂාපද ගැන කතා කරනවා තව ගොඩාක් ඒවා තියෙනවා. මේ වෙලාව නෙමෙයි මොනවද තියෙන්නේ? උච්චාසයන මහාසයන නේද? ඊගාවට විකාල භෝජන ඔක්කොම ශික්ෂාපදයි. උච්චාසයන මහාසයන කියන්නේ මොකද්ද? ඒක නම් තෝරගන්න වටින එකක්. උච්චාසයන මහාසයන වේරමණී ශික්ෂාපද තමයි. මොකද්ද කියන්නේ? උස්සාසන මහාසන කියන්නේ. ලොකු පුටු වල වාඩි වෙන්නේ නැහැ කියලානේ. නෑ ඒක නෙමෙයි ඔය කියන්නේ. උසස්ව. දැන් මේක අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ත නම් මේ පැවැත්ම. මේ පැවැත්ම ඇතුළේ අපි නාතද අනාතද? අනාතයි.
ඒ අනාථ පැවැත්මක් ඇතුලේ අපි කවුද? හෙන පොරවල් කියලා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි ලොකුයි කියලා හිතාගෙන මහාන් තත්ත්වකමින් මේ ලෝකේ ජීවත් වෙනවට කියනවා උච්චාසයනය කරනවා කියලා. උසස් කෙනෙක් කියලා හිතාගෙන මේ ලෝකේ ජීවත් වෙනවා. අන්න ඒකෙන් මිදෙන්න. අනාථයි කියලා දකින්න. අනිච්ච දුක්ඛ පැවැත්මක් ඇතුලේ අපි අනාථයි කියලා දකින්න එකට තමයි ඔය කියන්නේ. ඒ උච්චාසයන මහාසයන කියලා පණවපු එකකුත් තියෙනවා. ඒකත් පැනෙව්වේ මානය මුල් කරගෙනම තමයි. ඉතින් උස්සාසන පාවිච්චි කරන්නේ මානය මුල් කරගෙන නම් අන්න ඒක එපා. මානය මුල් කරගෙන කරන කටයුතු පනවන්න එපා කියලායි ඔය කිව්වේ. ඒ ශික්ෂාපදේ පනවන්න හේතුුනේ අර ඇතිරිල්ල එක නිදාගෙන ඊට පස්සේ ඇඳක නිදාගෙන ඊට පස්සේ බංකු තියලා නගින ඇඳක් හදාගෙන ඊට පස්සේ ඉනිමන් තියලා ඇඳක් හදාගෙන අර සාක්‍ය කුලයේ එක්කෙනෙකුයි පහත් කුලයේ එක්කෙනෙකුයි එකක කුටියක ඇඳවල් හදාගෙන ගිහිල්ලා අන්තිමට ඉහළට ඉනිමන් තියලා නගින්න හදා ගන්නවා සාක්‍ය කුලයේ එක්කෙනා. අරයට වැඩි උඩින් ඉන්න ඕනේ කියලා. බුදු පියාණන් වහන්සේ කියනවා ආයි මේ වගේව පනවන්න එපා කියලා. උසක් කියනවා මෙන්න මේ රියනකුයි වියතකුයි ඊට වැඩි උස ආසන පනවන්න බෑ කියලා. ඉතින් ඒක නිසා ඒකත් පැනෙන්නේ මොකටද? මානය මුල් කරගෙන. ඒ ඔක්කොම විස්තර සහිතව කියනවා නම් මේ සාකච්ඡාවකදී වෙනම කියනවනේ මේ කෙටියෙන් මේක කිව්වේ. පැහැදිලිද? එතකොට උච්චාසයන මහාසයන කියලා හැබැයි ඉතින් මෙහෙම එකකුත් තියෙනවා. එතනත් තෝරගන්න වට ටිකක් තියෙනවා වැදගත්ම දෙයක්. දැන් අපි මේ උච්චාසයන මහාසයන කියන ශික්ෂාපදේ අරගෙන පුටුවට රණ්ඩු වෙවි ඉන්නවා. හැබැයි බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා උච්චාසයනයක් මහාසයනයක් වඩන්න ඕන එකක්. ඒක ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ අද. බුදු පියාණන් වහන්සේ කියන උච්චාසයනය මහාසයනය වඩන්න ඕනේ. මේක තියෙනවා ඔය වේරංජ බමුණා එක වෙලාවක අහනවා ඇවිල්ලා. ඔය වේරංජ බමුණාගේ මට මතක එක වෙලාවක කියනවා බුදු පියාණන් වහන්සේගෙන් බණක් අහලා පැහැදිලා කියනවා ඔබ වහන්සේ සියලු පූජාවන්ට සුදුසුයි. ඔය විස්තරයක් කියනවා. කියලා කියනවා මෙන්න මේ වගේ ඔබ වහන්සේට වාඩි වෙනවා නම් වාඩි වෙනකොට ඉන්න රත්තරන් අල්ලපු මැණික් අල්ලපු ඒ වගේ පුටු තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේ මහාසන තමයි ඔබ වහන්සේ පරිහරණය කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා මට හෝ මගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට මේ බුදුවරු ඒවා බාරගන්නේ නැහැ. අපි මගේ ශාසනයේ භික්ෂුව ඒවා බාරගන්නේ නැහැ. ලැබුණත් ඒවා අකපයි කියලා කියනවා. කියලා කියනවා මම වඩන උච්චාසයනයක් තියෙනවා නම් ඒක උච්චාසයන තුනක් තියෙනවා කියලා කියනවා. ඒ පාර වේරංජ බමුණ අහනවා ඒ මොකද ස්වාමිනේ කියන. අහුවාම කියනවා එහෙනම් දැනගන්න මං වඩන උච්චාසයන. ඔන්න දැන් ඔය පුටු පැත්තකින් තියලා මෙන්න මේ උච්චාසයන වඩන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? මොකද්ද? මොකද්ද මේ උච්චාසයනේ? හිටගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, සැතපීලා හිටියත්, වාඩි වෙලා හිටියත් ප්‍රථම ධානයට සමවැදිලා ද්විතිය ධානයට සති වෙන තෘතිය ධානයට සමවැදිලා චතුර්ථ ධානයට සමවැදිලා වාසය කරනවා නම් අන්න ඒක තමයි මම දකින උච්චාසයනය කියලා කියනවා. ඒ තමයි උච්චාසයනය. හරිද? ඊගාවට කියනවා ඒ පළවෙනි එකනේ. මොකද්ද පළවෙනි උච්චාසයනය එතකොට? ධාන හතරට සමවැදිලා වාසය කරන එක. ඊගාවට අහන ස්වාමීනි අනිත් එක මොකද්ද? දැන් මේ ඔක ආර්ය උච්චාසයනය. බ්‍රහ්ම උච්චාසයනය. මට මතක නැහැ ආර්ය උච්චාසයනය. ඔය ඊගාවට කියනවා ඊගාව එක මොකක්ද කියලා. අහුවාම කියනවා ඊගාව එක තමයි ප්‍රථම ධානයට සමවැදිලා ද්විතිය ධානයට සමවැදිලා තෘතිය ධානයට සමවැදිලා චතුර්ථ ධානයට සමවැදිලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩමින් වාසය කරන එක. ලෝකෙට මෙත්සිත පතුරවමින් මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව වඩමින් චතුර්ථ ධානයේ ඉඳලා එහෙම කරමින් වාසය කරන එකට කියනවා බ්‍රහ්ම උච්චාසයනය කියලා. මෙන්න මේක තමයි මම කියන දෙවෙනි උච්චාසයනය කියනවා. ඒක වඩන්න ඕන එකක්. ඊගාට ස්වාමීනි අවසාන එක මොකද්ද කියලා අහනවා. අහුවාම කියනවා ප්‍රථම ධානයේ ද්විතිය ධානයේ තෘතිය ධානයේ චතුර්ථ ධානයට සමවැදිලා චතුර්ථ ධානයේ ඉඳලා ආස්වාක්ඛය කරමින් වාසය කරන එකට කියනවා කියන්නේ අනිච්ච දුක්ඛ අන්ත වඩමින් ආශ්‍රව ශ්‍රේ කරන වැඩපිළිවෙලට කියනවා අරිය උච්චාසයනය. ඒක තමයි වඩන්න ඕන එක කියලා කියනවා. පළවෙනි උච්චාසයනය තමයි දිව්‍ය උච්චාසයනය. දෙවෙනි එක තමයි බ්‍රහ්ම උච්චාසයනය. තුන්වෙනි එක තමයි අරිය උච්චාසයනය. ඔන්න ඔය උච්චාසයන මහාසයන තුන වඩන්න කියලා කියනවා. ඉතින් ඒ තුන ගැන කතා කරන්නේ නැතුව අපි මේ පුටුවක් අල්ලගෙන මේ දවස්වල රණ්ඩු වෙවි ඉන්නවා ඉතින් නේද? ඒක නෙමෙයි බුද්ධ ශාසනය කියන කතාව. ඉතින් ශික්ෂා පදවල අර්ථ ගොඩාක් තියෙනවා. අර්ථ තියෙනවා විස්තර කරගන්නවා නම් වරද්දගත්තු කාරණා ටිකක් තියෙනවා. ඒව ගන්න නැතුව අපි එතනින් එහාට යමු. එතකොට මෙතනදී අපි මේ කතා කළේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයේ පළවෙනි ලක්ෂණ තුනක් ගැන කතා කළා. මොනවද ලක්ෂණ තුන? වෛර පහක්, බය පහක් පිළිබඳ ස්වභාවය, ඊගාවට සිව්සෝවාන් අංග
තුන්වෙනි එක තමයි ආර්ය න්‍යාය වැටහීම. පැහැදිලිද? එතකොට අපි කතා කළා මෙන්න මේක දැන්. මොකද්ද? වෛර පහක් බය පහක් පිළිබඳ ස්වභාවය. එයා කරන්නේ නැහැ කියලා කියන්නේ එයා තින් කෙරෙනවා හැබැයි කැමැත්තෙන් නෙමෙයි. එහෙනම් එයාට පිළිටන සීලය වේරමණී නෙමෙයි පටිවිරතස්ස. ඉතින් ඒවා හරි සමාජගත වෙච්ච අර බරපතල මත. නමුත් ඉතින් ඒවා අර දස කුසලයට සම්බන්ධ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල නෙමෙයි ඒක. ඒක තෝරගන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? සිව්සෝවාන් අංග. දැන් මේ සිව්සෝවාන් අංග කියන්නේ මොකද්ද මෙතන? මෙතන සිව්සෝවාන් අංග කියන්නේ මොකද්ද? දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? සෝවාන් වෙන්න ඉන්න කෙනෙක් ගැනද? වෙච්ච කෙනෙක් ගැනද? වෙච්ච කෙනෙක් ගැන. සෝවාන් වෙන්න තියෙනවා සෝවාන් අංග 4ක්. ඒ මොනවද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ කතා කරන්නේ මොකද්ද? සෝවාන් වෙච්ච කෙනාගේ අංග 4. පැහැදිලිද? ඔක වෙන් කරගන්න නැත්නම් පටල ගන්නවා. මොනවද මේ අංග 4 බලමු අපි. කවර සිව් සෝවාන් නගින් යුතු වූ වේදයත් ගැහැවි මෙහි අරිසවුතෙමේ ඒ භාගතුන් වහන්සේ මෙකරුණෙදු දෙව් මිනිසුන්ට ශාස්ත්‍රීය බුද්ධිය භගවත්වයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. 1යි. ධර්මයේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වේ. 2යි. සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. 3යි. ඔකට කියනවා බුද්ධිය අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ. අන්තිම එක මොකද්ද? අකණ්ඩ වූ, අචිද්‍ර වූ, අසබල වූ, අකල්මාස වූ, සමාධි සංවර්ධනික වූ ආර්යකාන්ත සීලයෙන් යුතු වූයේ වේද. අන්න 4වෙනි එක. අන්න දැන් සෝතාපන්න පුද්ගලයාට පිළිట్లా තියෙනවා මොකද්ද? සීලයක්. අන්නේ සීලේ ස්වභාවය මොකද්ද? අකණ්ඩයි, අචිද්‍රයි, අසබලයි, අකල්මාසයි. ඒ කියන්නේ කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, සිදුරු වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයාගේ සීලය. මොකද්ද සෝවාන් පුද්ගලයා කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති, සිදුරු වෙන්නේ නැති සීලය? අන්න කිං පංචශීලං. සිල් පහ තෝරගන්න වෙනවා දැන් අපිට. මොනවද සිල් පහ? පාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියලා සිල් පහක් පෙන්නනවා. සෝතාපන්න තැන් පටන් අරියත් ඵලය දක්වා පිහිටන. අරියතුන් පාන්සයට තමයි වේරමණී සීලය. හරි, මේ කියන සීලය මොකද්ද? සෝතාපන්න වූ තැන් පටන් කාරණා 6ක් පිළිබඳව. මොනවද කාරණා 6? බුද්ධ ශරීරයේ දෙහිපැද්දීම, රහතුන් මැරීම, මව මැරීම, පියා මැරීම, සංඝ ભેදය කිරීම, නීත මිත්‍යා දෘෂ්ටිපත් වීම කියන කාරණා 6 පිළිබඳව පාප යම්කිසි සිතුවිල්ලක් ආව නම් ඒවා ප්‍රහීන වෙලා ගියාමයි ආයි ඒක නැගෙන්නේ නැහැ. අන්න පිහිටපු එකක්. ඒකට කියනවා ප්‍රහාණ සීල කියලා. ඒ જાතිය පාප අසංවරයක් කවදාවත් ආයි යාගේ මානසිකත්වය නැගෙන්නේ නැහැ. ඒකට කියනවා සංවර සීල කියලා. ඒ જાතියේ වැරදි වැඩක් ඒ කියපු 6න් එකක්වත් ආපහු රමණය කරන්නේ නැහැ. අන්න ඒකට කියනවා වේරමණී සීල කියලා. ඒ જાතියේ සිතුවිල්ලකින් ආයි චේතනාවක් හටගෙන ක්‍රියාත්මක එකක් යාට වෙන්නේ නැහැ. ඒකට කියනවා චේතනා සීල කියලා. ඔන්න ඔය කියපු ටික වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියනවා අවිතික්කම සීල කියලා. එහෙනම් සීක පුද්ගලයෙක් අතින් කවමදාකවත් බුද්ධ ශරීරයේ ලේපදින්නේ නැහැ, රහතුන් මරන්නේ නැහැ, මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, සංඝ බේදේ වෙන්නේ නැහැ, අනීති මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් අන්න ඒකට පිළිහිටන සීලය කියන අන්න එක තමයි පිළිහිටපු සීලය යාට. ඒක පිළිහිටනවා. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, සිදුරු වෙන්නේ නැහැ. හැබැයි දැන් හිතන් ඉන්නවා මොකද්ද? සෝවාන් වුණාම බොරු කියන්නේ නැහැ කියලා. නේද? රහත් වුණාම වෙන ඒවා තමයි දැන් මේ හිතන් ඉන්නේ. සෝවාන් පුද්ගලයා තින් පව් කරන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. එහෙම වෙනවද? එහෙම නැහැ. ඕන තරම් අවස්ථා තියෙනවා. පෙළ දහම කියවලා බලන්න. ඉතින් බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. ඔය කියන ඒවා ඔක්කොම පෙළ දහම කියවලා බැලුවොත් අහු වෙනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වෙච්ච අවස්ථා. හැබැයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් අතර පිහිටන සීලය මොකද්ද එතකොට? කවමදාකවත් ආන් අරයි සිද්ධ වෙන්නේ නැහැ. අන්න පිහිටපු එක. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, සිදුරු වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික ඔක්කොම විස්තර වුණා. එතකොට මෙතන තියෙනවා සෝවාන් වුණාට පස්සේ පිහිටන අංග 4. ඒකත් හරියි. ඔන්න අපිට වැදගත් මාතෘකාවද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ඊගාවට තියෙනවා. මොකද්ද? කවර අරිණයක් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මනමින් පිළිවිදුනා ලද්දේ වේදයත් ගැහැවිය. මේ මොකද්ද? අන්න දැන් අර අරිණය. මොකද්ද අරිණය කියලා කියන්නේ?
ආර්යයන්ගේ න්‍යාය නේද? කවර හරි ණයක්. මොකද්ද මේ ආර්යෙක් වෙනකොට එයා වටහා ගන්න න්‍යාය. ඔන්න වැදගත්ම තැන. මොකද්ද? ගැහැවීමේ අරිසවුතේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරයෝ විති සංකාරපත්‍යයෙන් විඥානවේ විඥානපත්‍යයෙන් නාම රූපේ නාමපත්‍යයෙන් සදායතනේ සදායතපත්‍යයෙන් ස්පර්ශේ ස්පර්ශ වේදනාවේ වේදනාපත්‍යයෙන් තණ්හාවේ තණ්හාපත්‍යයෙන් උපාදානවේ උපාදානපත්‍යයෙන් භවයේ භවපත්‍යයෙන් ජාතිවේ ජාතිපත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ හටගනී. මෙසේ හුදු දුක් රසේ හට ගැනීම වේ මෙතන ඉවරද? ඉවර නෑ හොඳේ. අවිද්‍යාවේම නිර්වශේෂ විරාග නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ සංඛාර නිරෝධයේ විඥාන නිරෝධ වේ විඥාන නිරෝධයෙන් මොකද්ද? නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධ වෙත්. මෙසේ හුදු දුක් රසේ නිරෝධය වේ යයි. මෙන්න එයාගේ න්‍යාය. එයා දන්නේ මොකද්ද එතකොට? කෙනෙක් සෝතාපන්න වෙනකොට දැනගන්න න්‍යාය මොකද්ද? මෙන්න මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කරලා දුක් රස හැදෙන බවත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කරේ නැත්නම් දුක් රස හැදෙන්නේ නැති බවත්. එහෙනම් එයා දකින්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය දකිනවා. ඒ කියන්නේ එයා ධර්මය දකිනවා. ඔන්න කතාව. රයිට්. එතකොට මොකද්ද කියන්නේ? ඊගාට කියනවා වේයයි යම් පිළිසමුපා දහමක් වේ නම් මෙසේ මෙය ඇති කල්ලි මෙය වේ. මෙන්න මේක හොඳ අවධානයෙන් බලන්න. මෙසේ මෙය ඇති කල්ලි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙසේ මෙය නැති කල්ලි මෙය නොවේ. මෙය නිරුද්ධ වේ. මෙය නිරුද්ධ වේ යයි. මෙන්න මේක මොකද්ද මේ? මේ මොකද්ද මේ? දැන් මේක මට ඊයේ එක්කෙනෙක් කිව්වා මේක. මොකද්ද මේ? මෙසේ මෙය ඇති කල්ලි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙසේ මෙය නැති කල්ලි මෙය නොවේ. මෙය නිරුද්ධ වේ. මෙය නිරුද්ධ වේ. ඒ කියන්නේ මොකක් ගැනද ඔය කියන්නේ? දවකට පොත් පිටින් ලියලා තියෙනවා හොඳේ. මෙය ඇති කල්ලි මෙය වේ. මෙය නැති කල්ලි මෙය නොවේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නිරුද්ධ වේ. මෙය නිරුද්ධ. මොකක් ගැනද ඔය කියන්නේ? දැන් පොඩ්ඩක් බලන්නකෝ ඉතින් මේක ලියලා තියෙන්නේ මොකක් කියලාද? ඊට උඩින් මොකද්ද කිව්වේ? මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කළොත් දුක් රස හැදෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර කළේ නැත්තම් දුක් රස හැදෙන්නේ නැහැ. ඒතර මෙය කිව්වේ මොකද්ද? අවිද්‍යාවට. තේරුණාද? මෙය ඇති කල්ලි මෙය වේ. මෙය නැති කල්ලි මෙය නොවේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නිරුද්ධ වීම මෙය නිරුද්ධ වේ. ඔය කතාවයි කියන්නේ. හරි? ඊට පස්සේ මොකද කියන්නේ? නිරුද්ධ වේයයි පිළිසමුපාම මනවින් නුවණින් මෙනෙහි කරයි. මේ අරිණය ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මනවින් පිළිවිදුනා ලද්දේ වේ. අන්න ආර්යයන්ගේ න්‍යාය කියන්නේ මොකද්ද එතකොට? පටිච්ච සමුප්පාදය. පැහැදිලිද? අන්න සෝතාපන්න වෙනකොට වෙනව කාරණාවක් මොකද්ද? ඔන්න ඔය කියපු සෝතාපන්න වෙච්ච කෙනාගේ අංග හතර මොනවද? සෝතාපන්න කෙනෙක් සෝතාපන්න කියලා කියන්න පුළුවන් කොහොමද? වෛර පහක් බය පහක් ඇති වෙන කාරණාත් එක්ක තිබිච්ච කැමැත්ත නැති වෙලා ගියා. එක. ඊගාවට සිව්සෝවාන්ගෙන් යුතු වුණා. ඒක මොකද්ද? බුද්ධේ ධම්මේ සංඝේ අවිච්ඡ ප්‍රසාදයයි ආරකාන්ත සීලයයි. පිළිතන සීලය එක. හරි? අන්තිම එක මොකද්ද? පටිච්ච සමුප්පාදය පිළිබඳ ඇති වෙන වැටහීම. පැහැදිලි? එහෙනම් මෙතන වැදගත්ම වෙන්නේ මොකද්ද සෝතාපන්න වෙනකොට? අනිත් ටිකත් වැදගත් නැතුව නෙමෙයි. මොකද්ද? පටිච්ච සමුප්පාදය පිළිබඳ තියෙන වැටහීම වැදගත්. දැන් අපි මේ දවස් 3ම කතා කරේ මොකද්ද? ඇත්තටම පටිච්ච වැඩ පිළිවෙලනේ පටිච්ච සමුප්පාදයමනේ. නේද? ඒක තමයි කතා කරන්න ඕනේ ඒක. සිත මනස විඥානයේ පටිච්චසමුප්පාදය. ඕකෙන් තමයි මතු පැවැත්ම හදන්නේ. පටිච්ච වෙන වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක තමයි අහක් කරන්න ඕනේ. පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තමයි දෙවෙනි කරන්න ඕනේ. මොකද්ද? විද්‍යාපච්චය සංකාර ක්‍රියාවලිය. තවත් කතා කරන්නේ ඒක ගැනම තමයි. right. එහෙනම් බුද්ධ ධම්ම සංඝ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදය, ආරකාන්ත සීලය හෙවත් නොකඩෙන සීලය පිහිටයි, අකණ්ඩ අචිත්ත අසබල අකල්මාස, ආර්ය අංගේ න්‍යාය හෙවත් පටිච්චසමුප්පාදය දකි. බුද්ධ ධම්ම සංඝ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදය, ආරකාන්ත සීලය, ආර්යයන්ගේ න්‍යායවත් පටිච්චසමුප්පාදය දකි. මෙන්න මේ කාරණා තුන අනිවාර්යෙන් යාට සිද්ධ වෙනවා. අරිය න්‍යාය යන ඊගාට තව එකක් වුණා තෝරගන්න පුළුවන්. ආර්යයන්ගේ න්‍යාය මධ්‍යම ප්‍රතිපාදාව යනු එකකි. දැන් මධ්‍යම දැන් අපි දැන් කියන්නේ මොකද්ද? ඔන්න හොඳට බලන්න. ආර්යයන්ගේ න්‍යාය දැන් ආර්යයන්ගේ න්‍යාය මොකද්ද අපි දැන් දන්නවා පටිච්චසමුප්පාදය. හරිද? මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය.
නේද? දැන් ඔන්න හොඳට හිතලා බලන්න. හරි. අපි බලමු පොඩ්ඩක්. කච්චායන මෙන්න මෙතන කච්චායන ගත සූත්‍රය කියනවා. කච්චායන සියල්ල නැතයි යන මේ එක්කාන්තයක සියල්ල නැතයි යන දෙවනාන්තයයි. කච්චායන මේ අන්ත දෙකට නොපැමිණ මොකද්ද? මැදුම් පිළිවෙතින් තථාගතයේ මේ දහම් දෙස යන්න මධ්‍යම ප්‍රතිපදාව. මොකද්ද? අවිද්‍යාපත්‍යයෙන් සංඛාර වේ, සංඛාරපත්‍යයෙන් විඥාන වේ. මෙසේ හුදු දුක් රැසේ හට ගැනීම වේ. අවිද්‍යාවේ නිරෝධශේෂ විරාග නිරෝධයෙන් සංඛාර නිරෝධය, සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. මෙසේ හුදු දුක් රැසේ නිරෝධය වේ යයි කියයි. දැන් තේරෙනවද කතාව? මොකද්ද මේ කියන්නේ? එහෙනම් බුද්ධ ශාසනයේ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? නිවන් මාර්ගයනේ. ඒකේ මොකද්ද? පටිච්චසමුප්පාදය. හැබැයි පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්චසමුපාද නිරෝධය. තේරුණාද? පටිච්චසමුපාදය තමයි න්‍යාය. මධ්‍යම ප්‍රතිපදාව හරියට මොකද්ද? ඒක නිරෝධ කරන ආකාරය. ඉතින් සම්මා මාර්ගය කියන්නේ මොකද්ද? මොනවද සම්මා මාර්ගය? එකතු වෙන එකෙන් මිදෙනවා. මොකෙන්ද? මොනවත් එක්ක එකතු වෙන එකෙන්ද? දැන් ඊයේ කිව්වා. අවිද්‍යාව පත්‍ය සංඛාරات එක්ක එකතු වෙන එකෙන් මිදෙනවා. දැන් උරන් හොඳට තේරෙන්න ඕනේ. දැන් අපිට දුකක් හටගන්නේ කොහොමද? සිදුවීම නිසාද? සිදුවීමත් එක්ක අවිද්‍යාව පත්‍ය සංඛාර කළොත්ද? ඈ? අවිද්‍යාව පත්‍ය සංඛාර කළොත්. එහෙනම් අපි දුක හැදුවේ කවුද? Tamanද? අනුන්ද? දෙගොල්ලොමද? නැත්නම් ඉබේ හටගත්තද? නැත්නම් පටිච්චසමුප්පාදයද? එහෙනම් මොකද කරන්නේ? දුකෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? සිදුවීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සිදුවීමත් එක්ක අවිජ්ජා පත්‍ය සංඛාර කිරීම. එහෙනම් අවිජ්ජා පත්‍ය සංඛාරයෙන් මිදුණා නම් මොකෙන්ද මිදෙන්නේ? දුකෙන් මිදෙනවා. තේරුණාද? එහෙනම් එකතු වෙන වැඩපිළිවෙලෙන් මිදෙන්න ඕනේ. මොකක් එක්ක එකතු වෙන වැඩපිළිවෙලෙන්ද? අවිද්‍යාවත් එක්ක එකතු වෙන වැඩපිළිවෙලෙන් මිදෙන්න ඕනේ. පැහැදිලිද? ඒක තමයි ආරෂ්ඨාංගික මාර්ගය ඉතින්. සම්මා මාර්ගය. පැහැදිලි? right. ආර්යයන්ගේ අවබෝධය පටිච්චසමුප්පාදයයි. ඔන්න නිගමනයට අපිට එන්න පුළුවන් එහෙනම්. දැන් මේවා නම් ඉතින් පටිච්චසමුප්පාදයේ නිතර යෙදෙන වචන. ඒවා අපි දන්නවා. අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, රාග, දේශ, මොහ ඔය ටික තමයි මේකේ ඔය 11 ගින්නක් හැදෙන්නේ මෙන්න මේ වැඩපිළිවෙලෙන්. ඉතින් මෙතනදී අපි තෝරගන්න ඕන එකක් තියෙනවා. මෙන්න මේකේ හොඳට බලන්න. මේ රාග දේශ දැන් අවිද්‍යාව සංඛාර මෙන්න මේ මැල භව හැදුනාම නේද? ජාති රාග දේශ මොහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැගෙනවනේ. හොඳට බලන්න මෙන්න මෙතන මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා නැගෙන්නේ කොයි වෙලාවෙද? ඈ? එතන පොඩ්ඩක් තෝරගන්න ඕන එකක් තියෙනවා. කොයි වෙලාවෙද නැගෙන්නේ? අරමුණක් ආපු වෙලාවට. මොන අරමුණක්ද? අකුසල විපාකයක් හෝ නේද? අකුසල විපාකයක් ආවා කියන්නකො. අන්නේ ආරම්භණයක් වශයෙන් අකුසල විපාකයක් කියන්නේ කර්මයේ අකුසල කර්මයක් කියනකොට එන්න තියෙන්නේ මොකද්ද? රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසක්, ස්පර්ශයක් කරාම තමයි. ඒක ආපු වෙලාවට තමයි ශෝක පරිදේව නැගෙන්නේ. නේද? ඒක ආපු වෙලාවට නැගෙන්නේ. ඒතර ඒක ආපු වෙලාවට නැගෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස නැගෙන්නේ මොකක් කළොත්ද? ඒ අරමුණත් එක්ක අවිද්‍යාව පත්‍ය සංඛාර කළොත්. අන්න එකත් පොඩක් ඔළුවේ තියාගන්න. හරි. පළවෙනි වචනේ බලන්න. මොකද්ද මේ කියන්නේ? දැන් මේ සම්බන්ධය ඔයගොල්ලන්ට දැන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ අපිට වෙලා තියෙන්නේ අපි දැන් අර ඔක්කොම වචන ටික පාඩම් කරලා ඉගෙනගෙන දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකක්ද? ඔක්කොම දන්නවා. හැබැයි මේක අර අපි එදිනෙදා කරන වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ කරගන්න තේරෙන්නේ නැති එක. අන්න ඒක තමයි මේ බණ ටික අහලට අපිට තේරෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? බණ අහනවා වැඩ පිළිවෙල වෙන එකක් වෙනවා. අහපු බණ පැත්තක වැඩ පිළිවෙල තව එකක්. හැබැයි මෙන්න මේ කතාව තෝරගත්තොත් මේක සම්බන්ධ කරගත්තොත් අහපු බණයි තමන්ගේ වැඩ පිළිවෙලයි දෙකම එකක් වෙනවා. අන්න එදාට තමයි මේකෙන් මිදෙන්න පුළුවන්. තේරෙනවද කතාව? රයිට්. එතකොට බලන්න මේක මොකද්ද කියලා. අවිද්‍යාව කවරයක්ද? ඔන්න දැන් අවිද්‍යාව විස්තර කරනවා. දැන් ඊ අවිද්‍යාව විස්තර කළේ කොහොමද? ස්පර්ශ ආයතන හයේ උද්‍යංගම අස්තංගම ආස්වාද ආදීන් නිසරණ නොදැනීම. මේකේ මොකක්ද අවිද්‍යාවට තියෙන්නේ? දුක්ඛ සත්‍යය නොදැනීමේ, දුක්ඛ සමුදය නොදැනීමේ, දුක්ඛ නිරෝධේ නොදැනීමේ, දුක්ඛ නිරෝධගාමී පටිපදාර සත්‍යය නොදැනීමයි මේ අවිද්‍යාවයි කියනු ලැබේ. දැන් කොහොමද අපි දැනගත්තු එකයි ඔකයි සම්බන්ධ කරගන්නේ?
ඈ දුක්ඛ සත්‍යෙහි නොදැනීම. දැන් දුක්ඛ සත්‍යෙහි නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ කියන එක කොහොමද කලපගන්නේ? දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් හටගන්නේ කොහොමද? විද්‍යාවෙන් කටයුතු කළොත්ද අවිද්‍යාවෙන් කටයුතු කළොත්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර කළොත් විතරයි, පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක කළොත් විතරයි උපාදානස්කන්ධයක් හටගන්නේ. නැත්තම් තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. එහෙනම් පංචස්කන්ධ ලෝකේ අபிසංඛාර හේවා. එහෙම නැත්තම් පටිච්ච සමුප්පන්නව බැඳිලා තමයි පංච උපාදානස්කන්ධයක් හදන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය තමයි බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. එහෙනම් මේ දුක්ඛාර සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දන්නේ නැහැ කියන එක. එහෙනම් ඒක කිව්වේ දුක්ඛ සත්‍යෙහි නොදැනීම. දුක්ඛ සමුදයෙහි නොදැනීම. ඊට පස්සේ දුක දන්නා නම් ඒක ඔක්කොම ටික ඊට විස්තරයි. ඊගාවට සංඛාර කියන්නේ මොකද්ද? මේක අපි කතා කරා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. හැබැයි මේ සංඛාර මොනවද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාරවලද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර, කාය වාග් චිත්ත සංඛාර ඊ අපි කතා කරේ. වේදිකාය යෝනේ නැහැ. ඊගාවට විඥාන කියන්නේ මොකද්ද? ඒ සංඛාරපත්තෙන් උපදනා විඥාන කවරේදයක්? විඥාන කීයක් හැදෙන්න පුළුවන්ද අපිට? ඈ? අන්න චක්කු විඥාන. මොකද හේතුව අපි ගාව තියෙන ඉන්ද්‍රිය 6යි. ඔය ඉන්ද්‍රිය 6න් තමයි අපි නේද? බලන්නේ, පේන්නේ, ඇහෙන්නේ, දකින්නේ ඔක් මොනවාරි ඔක්කොම ටික කරන්නේ ditta sutta muta වශයෙන් ගන්න ඔන්න ඔය ටික ඔය කියන 6න් විතරයි. එතකොට මොනවද හට ගන්න පුළුවන් විඥාන? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ සංඛාර ප්‍රත්‍යයෙන් උපදනා විඥානයයි කියන ලැබේ. ඊගාවට ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදනා නාම රූප කවරේදයක්? නාමයක් ඇත රූපයක් ඇත. ඒ නාම කවරේදයක්? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධයි මේ නාමයයි කියනු ලැබේ. ඒ රූප කවරේයක්? සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා උපන් රූපයද මේ රූපයයි කියනු ලැබේ. මෙසේ මේ නාමයේද රූපයේද මේ නාම රූප නාමයේද මේ රූපයේද මේ විඥානපත්යෙන් උපදනා නාම රූපයයි කියනු ලැබේ. හොඳට බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා උපන් රූපද රූපයයි කියනු ලැබේ. දැන් මේ පීරිසිය මොකද්ද? මේකට පීරිසිය කියන්නේ ඇයි? දැන් මේක හතර මහා භූතනේ. අපි මේකට හතර මහා භූත කියන්නේ නැහැ. මේකට කියන්නේ මොකද්ද? පීරිසිය. එතකොට මේක මොකද්ද? හතර මහා භූත සහ හතර මහා භූත නිසා උපන් රූප. පැහැදිලිනේ? කාට හරි අපැහැදිලි නම් අත උස්සන්නේ. සලායතන. ඒ නාම රූපත් එක්ක උපදනා සලායතන කවරේදයක්? චක්ඛායතනේ, සෝතායතන, ගායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතන මේ නාම රූපත් එක්ක උපදනා සලායතනය කියනු ලැබේ. එතකොට මොකද්ද වෙන්නේ? මේවා ආයතන හැදෙනවා. මේ චක්ඛායතනේ. චක්ඛායතනේ කියන්නේ මේ හැද නෑ. ඒක අහු කරගන්න තැන. ස්පර්ශ. ඒ සලායතනපත් එක්ක උපදනා ස්පර්ශ කවදාද? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සයයි. මේ සලායතනපත් එක්ක උපදනා ස්පර්ශයයි කියනු ලැබේ. දැන් මේක පස්ස කියන්නේ તો සම්පස්ස කිව්වේ. දැන් කාටද කියන්න පුළුවන් එන්න ඕනේ ඒක. දැන් මයික් එක දෙන්නම් කියනවද? මොන ගණන් කට්ටියද මොකෝ කියන්නේ? පස්සපච්චය මෙතන හොඳ බලන්න. ඒ සලායතනපත්යෙන් උපදනා ස්පර්ශ කවරේදයක්? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය. දැන් මොකද්ද මේ කියන්නේ? මේක ස්පර්ශය කියන්නේ તો සංස්පර්ශය කිව්වේ. හරි. මොකද හේතුව මේ විස්තර කරන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර යටතේ එන ස්පර්ශය. පැහැදිලිද? ඊගාට වේදනා. ඒ ස්පර්ශපත්යෙන් උපන් වේදනා කවරේද? ඉතින් වේදනා කීයක් හට ගන්න පුළුවන්ද? චක්කු සම්පස්යෙන් උපන් වේදනා, සෝත සම්පස්යෙන් උපන් වේදනා, ගාන සම්පස්යෙන් උපන් වේදනා. ඔය තීන ටික තමයි කරකොල ගහලා තියෙන්නේ හැමතැනම. මේ 6 තමයි. හරි? ඊගාවට ඒ වේදනාපත්යෙන් උපන් තෘෂ්ණා කවරේද? අන්න තියෙනවා. ඊගාවට ආයි මොකද්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධර්ම තණ්හා. ඒකත් එහෙම බෙදන්න පුළුවන්. තණ්හා කියන එක. හරි? මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තියෙන එක විස්තර කරන්න යන්නේ.
උපාදාන මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. අනුපාදාන හතරයි. මේක තමයි ඊ අපි අර ගත්තේ. හරි. ඊගාට භව මොකද්ද? මෙන්න වැදගත්ම තැන. එහි උපාදාන ප්‍රත්‍යයෙන් උපදනා භව කවරේදයත් භව ද්විප්‍රකාරයෙන් වෙයි. කර්ම භවයක් ඇත, උපප්‍රාති භවයක් ඇත. ඒ කර්ම භව කවරේදයත් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාරයි මේ කර්ම භවයයි කියනු ලැබේ. හැම භවගාමී කර්මයම කර්ම භව වෙයි. ඒ උප්පත්ති භව කවරේද? කාම භව, රූප භව, රූප භව ප්‍රධාන වශයෙන් මේ තුන ගත්තාම ඇති. මොකද්ද මේ කියන්නේ? හැං වෙලේම අපි එතකොට මොකද්ද කරන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර මේ මොනවද මේ? අபிසංඛාර. අபிසංඛාර කළොත් මොකද වෙන්නේ? හැම මොහොතකම භව හැදෙනවා. අන්න එහෙනම් මොකද්ද අபிසංඛාර කියන්නේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර. අවිජ්ජා පත්‍ය සංඛාර කළොත් හැං වෙලේ මොකද හැදෙන්නේ? භව හැදෙනවා. භව තියෙන ආකාර තුනක් කාම භව, රූප භව, අරූප භව. එහෙනම් අවිජ්ජා පත්‍ය සංඛාර නොකරන වෙලාවට විතරයි භව හැදෙන්නේ නැත්තේ. එහෙනම් අපි හැම මොහොතකම ඉන්නේ මොකක් හදාදාද? කර්ම භව හදාදා. ඒකෙන් ප්‍රධාන වෙන එක තමයි කොහෙටද යන්නේ? උප්පත්ති භවයකට යන්නේ. පැහැදිලිද? හරි. ඊගොල්ලෝ අපිට කතා කරන්න තියෙන්නේ අபிසංකාර පටිච්චසමුප්පාදය. ඒ අபிසංකාර පටිච්චසමුප්පාදය පොදුවේ කියනවා නම් මොකද්ද අபிසංකාර පටිච්චසමුප්පාදය? අවිද්‍යාපච්චය සංකාර කියන පටිච්චසමුප්පාදය. අபிසංකාර කියන්නේ මොකද්ද? අවිද්‍යාපච්චය අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හදාගන්න සංකාර. අය නිකන් එහෙම සංකාර නැද්ද? තව පටිච්චසමුප්පන්න කරත් අපි පටිච්චසමුපාදි කියලා වචනෙට කියනවා. තවත් රහතන් වහන්සේගේ මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අවිද්‍යාපච්චය සංකාර තියෙනවද? කුසල මූලපච්චය සංකාර තියෙනවද? හැබැයි සංකාර නැද්ද? එහෙනම් උන්වහන්සේගේ විඥාන මොනවද? සංකාරපච්චය විඥාන කියලා තමයි ආරම්භ වෙන්නේ. සංකාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප සලආයතන ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ඒවා අපි කියන જાතියෝ කියන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු ඒවා නෙවෙයි. හරි. අபிසංකාර පටිච්චසමුප්පාදේ පොදුවේ විස්තර කරනවා. අවිද්‍යාව මෙතන මෙන්න එක පොඩක් බලන්න. අවිද්‍යාවපත්‍යයෙන් සංකාර වේ අපි දන්න එක. සංකාරපත්‍යයෙන් විඥාන වේ, නාම රූප වේ, සලආයතන වේ, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් උපායසෝ වෙති. මෙසේ සියලු දුක්ඛඛන්දයාගේ ඉපදීම වේ. දැන් බලන්න කිව්වේ මොකද්ද මේකේ? අවදානින් බලන්න. මොකද්ද? ඉරි ගහලා තියෙන ටික බලන්න. අන්න එතකොට අපේ කතාව ගොනු කරගන්න පුළුවන්. මොකද්ද? අවිද්‍යාපත්‍යයෙන් සංකාරයෝ වෙති. මෙසේ සියලු දුක්ඛඛන්දයාගේ ඉපදීම වේ. ආපහු ලඝු කරගන්න ඕන නොතෙන්ට මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාර කළොත් විතරයි සියලු දුක් රැස හැදෙන්නේ. නැත්තම් හැදෙන්නේ නැත. එහෙනම් නවත්තන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාරම තමයි. ඉතින් දවස් 3ම කතා කරන්නේ පටිච්චසමුපාදෙම තමයි. ඒක තමයි කතා කරන්නත් ඕනේ. වෙන එකක් නෙමෙයි ඉතින්. හරි. අபிසංකාර පටිච්චසමුපාදය මෙන්න මේ ටිකමයි. ඊගාට අපි කතා කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ පොදුවේ කියනවා අபிසංකාර පටිච්චසමුපාදයේ මේ ක්‍රියාවලිය මේ ටික මේ වචන ටිකෙන් තියෙන්නේ. හැබැයි අපි බලන්න ඕනේ නම් දැන් අපි කියවනේ දැන් හැම මොහොතකම අපි කර්ම භව හදනවා කියලා. හැම මොහොතකම කර්ම භව හදනවා නම් හැම මොහොතකම මොකද්ද වෙන්න ඕනේ? අවිජ්ජාපච්චය සංකාර වෙන්න ඕනේ. හැබැයි මේකේ කවුරු හරි අනිච්ච වඩන මොහොතක් තියෙනවා නම් ඒක වෙන්නේ නෑ. ඒක නොවන හැම මොහොතකම වෙන්නේ මොකද්ද? කර්ම භව හදන එක. අන්නේ හැම මොහොතකම කරන වැඩේට ඒ මොහොතේ කරන වැඩේට කියනවා ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය කියලා. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ තෝරගන්න කියලා කියන එක. ඔන්න බලන්න මේ කියන එක. මාන්නේ මට මේ අදහස විය. මා අවබෝධ කළ ධර්මයේ ගැඹුරුය. දැක්මට අවබෝධයට නොපහසුය. සාන්තය ප්‍රණීතය. තර්කයෙන් බැසගත නොහෙන්නේය. නිපුණය. පඬිතයන් විසින් දත යුතුය. මේ ප්‍රජාතමෝ පංචකාම ගුණ සංඛ්‍යාත ආලයන් රමණය කරන්නේය. ආලයන්හි ඇලුනීය. පංචකාම ගුණේ සතුටු වන්නේය. පංචකාම ගුණ ආලයන් රමණය කරන ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු ප්‍රජාව විසින් යම් මේ ඉදප්පච්චතා පටිච්චසමුපාදයක් වේද මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංඛාරයන්ගේ සංහිඳීම වූ සියලු උපදීන්ගේ දුරලීම වූ ආශාව නැති කිරීම වූ විරාග වූ නිරෝධ වූ යම් නිවනක් වේද මේ කාරණයද දැක්මට නොහැකිය. මෙන්න මෙතන නිකන් කියලා බැලුවොත් මොකද්ද කියන්නේ? මෙතන කියලා පැහැදිලිවම මෙන්න මේ ප්‍රජාතම පංචකාම ගුණයන්ගේ සතුටු වෙන ආලයන්හි රමණය කරන ඇලුණු ඒවා බැහැගෙන ඉන්න මේ සත්ත්ව ප්‍රජාව විසින් මේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය දකින්න හැල්ලු. දැන් මොකක් ගැනද ඔය කියන්නේ? එකම දෙයයි දකින්න නැත්තේ මොකද්ද?
මේ මොහොතේ අපි පටිච්ච වෙන ක්‍රියාවලියක ඔයගොල්ලෝ අපි ක්‍රියාත්මක වෙනවා කියන එක තම තමන් දකින්නේ නෑ කියන එක ඔය කියන්නේ. හරි. මෙන්න මේක දකින්නවා කියලා හිතන අවස්ථාවක් ගන්නකො. මෙන්න මේ අපි මේ මොහොතේ පටිච්ච වෙන ක්‍රියාවලිය දකින්නවා කියලා. දැක්කොත් මොකද වෙන්නේ? එතන තියෙනවා සතිය. එහෙනම් අංගලෙම අපි ඉන්නේ මොකෙන්ද? සතියෙන් ඉන්නේ නැති ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මොකද පටිච්ච ක්‍රියාවලියක් වෙනවා කියලා දන්නවනම් එතන මිදිය යුතුයි කියන අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා දන්නවනම් පටිච්ච වෙන එකෙන් මිදෙන්න ඕනේ කියලා දන්නේ නැද්ද? ඒකත් දන්නවා. පැහැදිලිද? දැන් මේ කතා කරන්නේ වෙන කාගේවත් එකක්වත් පොතකින් තියෙන එකක්වත් ඉගෙන ගන්න එකක්වත් නෙමෙයි. තනි කරම මොකද්ද කතා කරන්නේ? මේ වෙලාවේ ඔයගොල්ලෝ අපි කරන්නේ මොකද්ද කියන එක. ඉතින් තෝරගන්න තියෙන ගොඩාක් ඒවා තෝරගන්න නෑ මේකේ. මෙන්න මේක තෝරගන්න කියලායි කියන්නේ. ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය. ඊගාවට කියනවා මේක එකතරා අවස්ථාවක කියනවා එක් සමයක් භාගතුන් වහන්සේ කුරුරට දනව වැස්සන්ගේ කල්මාස ධම්මෙන නියංගමේ ගමකේ වැඩවසනසේකේ කල්යාශ්මත අනන්තරණෝ භාගතුන් වහන්සේ කරා එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත්පස කියන්නේ එකත්පස අනන්තරණෝ වහන්ස මේ පටිච්චසමුප්පාදේ කොතරම් ගැඹුරුද කොතරම් පෙනුම් ඇත්තේද යන ආශ්චර්ය අද්භූතය එතකදුවත් මට එය ප්‍රකට වූවක් වෙන ඉතා ප්‍රකට වූවක් වෙන වැටහෙයි කීය. ආනන්දය එසේ නොකිය ආනන්දය එසේ නොකිය ආනන්ද මේ පටිච්චසමුප්පාදේ ගැඹුරුද වේ ගැඹුරු පෙනුම් ඇත්තේද වේ. ආනන්ද හඳුනනත් මේක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඊගාවට ආනන්දය මෙන්න මේකට තමයි වැදගත්. මේ ධර්මය අනුබෝධ මොකද පටිච්චසමුපාදය මේ ධර්මය අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේද නොකිරීමෙන් මේසේ මේ සත්ව ප්‍රජාව හූ කැටියක් මෙන් අවුල් වූවා කැඳලූ පෙහෙර හූමෙන් ගැට ගැසුනි නොහොත් කිරිලි කසල්ලක් බඳ වූවා මුදුතන බබුත්සනසේ අවුල් වූවා සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විෂව පතිත වීම ඇති අපායද සසරද ඉක්ම නොයයි. මොකක් හින්දාද? මේ ඉදප්පටිච්චතා පච්චේතා පටිච්චසමුපාදය දැක්කේ නැති හින්දා තමයි. මොකද්ද? මෙතන කියන විශේෂ කතාව මොකද්ද? සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විෂව පතිත වීම ඇති අපායද ඊගොල්ලෝ මොකද්ද? අපාය විතරද දුක තියනවා කිව්වේ? සසරද ඉක්ම නොයයි. එහෙනම් මේ සසර ඉක්ම නොයන ප්‍රධාන හේතුව මොකද්ද? ඉදප්පච්චේතා පටිච්චසමුපාදය අපි මේ මොහොතේ මේක දකින්නේ නැති එක. පැහැදිලි? එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ ඉදප්පච්චේතා පටිච්චසමුපාදය දකින්න අවබෝධයට අවශ්‍ය කරන කරුණු කාරණා ටික කහු කරගෙන ඒක දකින්න එක වැඩපිළිවෙල ආසේවිතා භාවිතා බහුලීකතා කරලා ඒක දකින්න එක. හරි? මෙන්න මේ 18 පොළ විස්තර කරනවා. විපාක ලෝකයේ 18 පොළ මොනවද? ඇස රූප චක්කු විඥාන, කන ශබ්ද සෝත විඥාන, නාසය ගන්ධ જીවහා විඥාන, දිව රස જીවහා ගාන විඥාන, දිව රස જીවහා විඥාන, කය පොට්ටබ කාය විඥාන, මන ධම්ම මනෝ විඥාන. මෙන්න මේ ටික තමයි විපාක ලෝකෙට අයිති. තව විදිහට කියනවා මොන ලෝකෙටද? ස්කන්ධ වශයෙන් ගත්තොත් මේ ටික අයිති කොහෙටද? පංචස්කන්ධ ලෝකෙටද පංච උපාදානස්කන්ධ ලෝකෙටද? පංචස්කන්ධ ලෝකෙට ඔන්න ඔය ටික අයිති. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ටික දිට්ඨ කියනවා, ওই ටික සුත කියනවා, මෙන්න මේ ටික මුත කියනවා. හරි? මේ විපාක ලෝකයේ 18 පොළ මුල් කරගෙන අපි හදා ගන්නවා මොකද්ද? සංකාර ලෝකයක්. ඒ කියන්නේ මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. මේකත් එක්ක අවිද්‍යාව පත්‍ය සංකාර කරලා තමයි අපි සංකාර ලෝකයක්. මේක විතරයි ධම්මානං සමුදය හෝති කියලා කියන්නේ. එතනින් තමයි ඉවර වෙන්නේ. ඉවර කරන්න පුළුවන් පටිච්චසමුපාද එකක් තියෙන එක තමයි ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුපාදය. ඒකට තමයි පොදුවේ කියනවා පටිච්චසමුපාදය කියලා. ඒක තමයි කතාව. right. එහෙනම් වෙලාව 1:00මාරයි 2:00මාරට එලා වාඩි වෙන්න. කෑම කාලා නිදිමත ඇරෙන්න මොන හරි අතේ හරි අරන් එන්න. මේ ටික හරිම වැදගත්. ඒ ටික අපි ඊට පස්සේ අහමු. සියලු දානටම තෙරුවන් සරණයි.